කොහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරනා පුංචි ගෙවල් තනා අතු අග ඉඟි බිඟි කරනා කුරුළු කිරිලියේ මට නම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් රන්තු සමනැලයෝ මල්ලිති සිඹ සිඹ සරනා රන්තු සමනැලයෝ මල්ලිති සිඹ සිඹ සරනා මගේ කැදැල්ලට කොඳුරා දේදො සහනයක් සැබෑම සහනයක් කොහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනක තැනේ විදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් සේනානායක වේරළි අද්දායි ඒ ගීතය ගායනා කළේ උදේ 10යි විනාඩි 6යි. ගුවනේ වෙසරේ සියවස අසිරේ ගුවන් විදුලි සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකනය සියවසක් පුරා ජන මනස පහන් කරමින් දෙහි දූදරුවන්ගේ රස මනස ඥානනය කරමින් ප්‍රඥා පහන් සිල දැල්වෝ ජාතික ගුවන් විදුලියේ අභිමානවත් සියවස සැමරුම් උත්කර්ෂයට දිනගනින ගුවන් විදුලි සියවස අභිමන් කතිකාව සෑම දිනකම FM රෝහණෙන් අපි බලාපොරොත්තු වෙනවා තාත්‍රික වේලාවකින් සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකන කතිකාව ඔබ වෙත ගෙන එන්නට. අද අපි සියවස අභිමන් වැඩසටහනට ආරාධනා කළේ කරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිර්මාතෘ WR සුදසිංහ මහතාටයි. තවත් ටික වේලාවකින් ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවා සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකන කතිකාව. රැඳී සිටින්නතික් අප සමග. හිතේ
දැනුනේ දෝසනසා ඈත වන්නේ ගුරුගේ තාර අසා නුඹේ සවුවට එන්නට හිතේ ළමා සාරසියක් දුම්නස් මැද දෝර ගලා ඔය උණුහුම මට දැනුනේ දෝසනසා රේණු සුවඳ අහසට බොඳ වියානම් සීත හිමේ මල් නොපිපි පරවියන් කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම් මූණ නුඹේ නොදක කොම වැවෙන්නෙම් ඈත වන්නේ ගුරුගේ තාර අසා නුඹේ සවුවට එන්නට හිතේ ළමා සාරසියක් දුම්නස් මැද දෝර ගලා ඔය උණුහුම මට දැනුනේ දෝසනසා තීන් හඳට තරුවක්වත් නැති වී නම් රෑ පුරාම ඇයි හැරී සැඟවියන් පුරපෝයට මං එනතුරු ඉවසාපන් රෑනාඩා නිදිහිනෙට ඉඩදීපන් ඈත වන්නේ ගුරුගේ පාර අසා නුඹේ සවුවට එන්නට හිතේ ළමා සාරසියක් දුම්නස් මැද දෝර ගලා ඔය උණුහුම මට දැනුනේ දෝසනසා ඈත වන්නේ ගුරුගේ පාර අසා නුඹේ සවුවට එන්නට හිතේ ළමා සාරසියක් දුම්නස් මැද දෝර ගලා ඔය උණුහුම මට දැනුනේ දෝසනසා අභිවර්ධන බාලසූරිය සමගින් නිරංජලා සරෝජිනියකයි ඒ ගීතය ගායනා කළේ. රුහුණු ගීතරු දකුණ ඌව සබරගමුව පුරා විසිරී සිටින නවක ගායන ශිල්පී ශිල්පිනියන්ගේ ගැයුම් ප්‍රතිභාවන් රුහුණු ගුවන් තලාවේ නින්නාද වන රුහුණු ගීතරු මහත කළුවලා මිලින නැගින රුහුණු ගීතරු සෑම ඉරිදා දිනකම දහවල් 12ට ඔබේ ගායන හැකියාවට අපෙන් ඉඩකඩ රුහුණු ගීතරු සරසන්නට කතා කරන්න අපට 04 22 23 738ට සහ 22 23 736ට කනා මෙදිරිලි දිනෙන කලුවරේ මහෙර මාදමා තනිව මිදුලේ මාහෙනියුවට ඔබේ දඟ වැඩ එපා වෙන්නේ නම් නෑ මට නම් 107.3 107.5 FM රුහුණ
රිංගුයායෙන් කිරල කාලෙන් කිරි වැදිලා කිරි ගොයමේ නේ අයි ඒ පිනමේ ගම්මානි සූරු පින්මලි කීනදම් මිටක් කඩන් ආවා මගේ නංගෝ කාටවත් නෙමේ නඟාටයි මේ ආනංගෝ උඩි කාලේ වාගි අපි උන්න උඩු කියලා හැංගි මුත්තා හොයලා හැංගි මුදුයි කීනදම් මිටක් කඩන් ආවා මගේ නංගෝ කාටවත් නෙමේ නඟාටයි මේ ආනංගෝ ආචාර්ය අජන්තා රණසිංහගේ ගේය පද සංකල්පනාවකේ ගායනා කළා මිල්ටන් මල්ලවාරච්චි සමගින් නීලා වික්‍රමසිංහ. मांग के साथ तुम्हारा मैंने मांग लिया संसार ගී නින්නාද तुम्हारा मैंने එකම තනුවට අයත් සිංහල, හින්දි, දමිළ, මලයාලම් ආදී විවිධ භාෂාවන්ගේ මියුරු ගී ඇතුළත් ඔබේ ප්‍රියතම ගී මියසිය ගී නින්නාද. මාසිත ප්‍රීති දුන් සදා ගී නින්නාද ගී මියසිය දැන් ඔබට අති ප්‍රබල තරංගමාලාවන් දෙකක් වන FM 107.3 107.5 ඔබේම හදබැඳි FM රුහුණ ඔස්සේ සෙනසුරාදා පිරවරු 11ට ගී නින්නාද ගී මියසිය. මාගේ කියා පවසා සඳ මිදුලට එනවා ඇගිවත සිහි වෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැඟවී යනවා ඇය රෑ එළියේ සැඟවී යනවා සඳ මිදුලට එනවා ඇගිවත සිහි වෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැඟවී යනවා ඇය රෑ එළියේ සැඟවී යනවා ඇය ඉන්නේ සඳරේ නුවේ මා ඉන්නේ මගේ ලෝකයේ සඳරේ නුවේ මා ඉන්නේ මගේ ලෝකයේ ඈතට ආයා සීතට රැවේ මාමි තබා පාළුවේ මාමි තබා පාළුවේ සඳ මිදුලට එනවා ඇගිවත සිහි වෙනවා සඳ වතුරේ නලවා සතපා ඇය රෑ එළියේ සැඟවී යනවා ඇය රෑ එළියේ සැඟවී යනවා වායන්න යලි මේ ලෙසේ සෑහෙන්න මතු ජීවිතේ සෑහෙන්න මතු ජීවිතේ වැතරු පායාවි ඒ කරු දිලිසේ ඈනෙත් සලා ලෙසේ
සඳ මිදුලට එනවා ඇගිවත සිහි වෙනවා සඳ වතුරේ නලවා සතපා ඇර එළියේ දැඟවී යනවා ඇර එළියේ දැඟවී යනවා. මර්වින් පෙරේරා ගීතේ ගායනා කළේ සඳ මිදුලට එනවා නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපේ අය හඳට ගියේ කියලාත් නේද? ප්‍රේමකීර්ති දාලිස් ඔය ගීතේ ලිව්වේ බලන ගීතවල මේ සඳ බොහෝ ගීතවල විවිධ ආකාරයෙන් උපමා කරලා ගීත රචනා වෙලා තියෙනවනේ නේද? එවැනි එක ගීතයක් තමයි ඔබේ රස වින්දේ ප්‍රේමයි අපේ ගීතේ ලියලා තිබුණේ සංගීතවත් කොට ගායනා කළා මර්වින් පෙරේරා. 10 විනාඩි 22යි දැන් වෙලාව. විශාරද නන්දා මාලිනිය ගායනා කරපු ගීත අතරේ නිතර දෙවිලේ ඔබ නොඉල්ලන අපිට නොඇසෙන ගීතයක් උන්න මං දැන් ඔයාලට අහන්න දෙනවා. උරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි උරවි කෙවිල්ලන් පානා ඉඟි බිඟි නෑ මෙතෙක් පෙනුනේ නෑ මෙතෙක් පෙනුනේ පද්ම තඩාගේ පුෂ්ප සුගන්ධේ පද්ම තඩාගේ පුෂ්ප සුගන්ධේ නෑ මෙතෙක් දැනුනේ නෑ මෙතෙක් දැනුනේ निर्मल जल मत मलवार रल पिल निर्मल जल मत मलवार रल पिल मदन मातिन नटती मदन मातिन नटती मदन मातिन नटती उरवी के विल्लन पाना इंगी बिंगी नैने में तेक पेनुने नैने में तेक पेनुने गगन तालावे कुसुम गुलावे गोपियानी आवन आए गोपालू नालावे दुल्हन नीलावे पिपी देने आवन आए विहंग विलापे कंदुलू कलापे विहंग विलापे कंदुलू कलापे नलियाने आवन आए नलियाने आवन आए नलियाने आवन आए पुरवी के बिल्लन पाना इंगी बिंगी नैने में तेक पेनुने नैने में तेक पेनुने මහාචාර්ය සුනිල් ආරේරත්නයන් ලියූ ගීතයක් සංගීතවත් කොට ගැයුවා විශාරද නන්දාමාලිනී. මගේ කියා මට මමවත් නැතිලෝ උමටද වත්තු පිටින් නිදානයක් රංගේ පෙනේරෝ දුකින් පෙළෙන කල ධනයද සතුටද නිමේෂයක් මගේ කියා මට මමවත් නැතිලෝ උමටද වත්තු පිටින් නිදානයක් රංගේ පෙනේරෝ දුකින් පෙළෙන කල
ධනයද සතුටද නිමේෂයක් අල්පගණන් කල් සෙවූ ධනයකෝ ඉතිරි වුණේ ලොකු තණ්හාවක් සතර අපාදු විඳ කොට එන්නේ එහිම ලගින්නද තව සැරයක් නසන්නට සසර මිදෙන්නට ස්වාමීනී තව බණ පදයක් ඊනෙන් දෙසන්න නිවන් මගට එමි මගේ කියා මට නැටේලුවක් මගේ කියා මට මමවත් නැතිලොව උඹටද වතු පිටි නිදානයක් ධනයද සතුටද නිමේෂයක් මගේ කියා මට මමවත් නැතිලොව උමටද වතු පිටි නිදානයක් රංගී පෙනේරෝ දුකින් පෙළෙන කල ධනයද සතුටද නිමේෂයක් රුහුණින් ගුවනට මුසුවන සුභාරතී සංවාද මණ්ඩපය සිනසුරාදා පෙරවරු 9:05ට දේශපාලනික ආර්ථික සමාජීය හා සංස්කෘතික මතවාදයන් විමසුමට ලක් කරන සති අග සංවාද මණ්ඩපය ශනිදා කතිකාව සෑම සිනසුරාදා දිනයකම පෙරවරු 9:05ට දෙගුම් තක් රුහුණෙන් වැයෙන්නා මුණු බෙරේ හඬන නදින් රෙදි විසෝ අතුල බෙලෙන් මැණික් පාලි විසව අනින් දුරුව දෝෂ රුහුණු සරින් 107.3 107.5 FM රුහුණ දැන් වෙලාව පෙරවරු 10යි විනාඩි 30යි. මේ පැයි ඔබ රස විඳින හින්දි ගීතය ඔබ වෙත ගෙනෙන්නේ කඳාන හල්පේ මාවතේ මන්දිරා මිලේෂී හපුආරච්චි. जिसके सपने हमें रोज आते रहे दिल लुभाते रहे ये बता दो ये बता दो कहीं तुम वही तो नहीं
वही तो नहीं, वो जिसके सपने हमें रोज आते रहे, दिल लुभाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, वही तो नहीं। जब भी झरनों से मैंने सुनी रागनी, जब भी झरनों से मैंने सुनी रागनी, मैं ये समझा तुम्हारी ही पायल बजी। ओ जिसकी पायल पे, ओ जिसकी पायल पे हम दिल लुटाते रहे, जान लुटाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, वही तो नहीं। जिसके रोज रोज गीत हम गाते रहे, गुनगुनाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, वही तो नहीं। जब भी ठंडी हवा गुनगुनाते चले, जब भी ठंडी हवा गुनगुनाते चले, मैं ये समझी तुम्हारी मुरली बजी। जिसकी मुरली पे, जिसकी मुरली पे हम लहराते रहे, बल खाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, वही तो नहीं। ओ जिसके सपने हमें रोज आते रहे, दिल लुभाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, वही तो नहीं। ये महकते बहकते हुए रास्ते खुल गए आप ही प्यार के वास्ते। दे रही है बसामत भरी वादियाँ, जैसे पहले भी हम तुम मिले हो यहाँ। ओ कितने जन्मों से, ओ कितने जन्मों से जिसको बुलाते रहे, आजमाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, वही तो नहीं। ओ जिसके सपने हमें रोज आते रहे, दिल लुभाते रहे, ये बता दो कहीं तुम वही तो नहीं, तुम वही तो नहीं, ओ तुम वही तो नहीं, ओ तुम वही तो नहीं, वही तो नहीं, वही तो नहीं। ඔබ රසවිඳි හින්දි ගීතය ඔබ වෙත ගෙනාවේ කඳාන හල්පි මාවතේ මන්දිරා මිලේෂී හපුආරච්චි. සයුරක් පිස එන පවන මිහිරක් තනවන සරින
වදනින් හැඩවන ගුවන දකුණම අපගේ රුහුණ. සබරගමුවට දකුණට ඌවට FM 107.3 107.5 FM රුහුණ 10යි විනාඩි 36යි දැන්. ගුවනේ වෙසරේ සියවස අසිරේ ගුවන් විදුලි සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකනය සියවසක් පුරා ජන මනස පහන් කරමින් දෙහි දූදරුවන්ගේ රස මනස ඥානනය කරමින් ප්‍රඥා පහන් සිල දැල්වෝ ජාතික ගුවන් විදුලියේ අභිමානවත් සියවස සැමරුම් උත්කර්ෂයට දිනගනින ගුවන් විදුලි සියවස අභිමන් කතිකාව සෑම දිනකම FM රෝහණෙන්. අයිබුවන් ප්‍රිය හිතවතුනේ, සියවස සැමරුම් උත්කර්ෂයට හරියටම තියෙනවා තවත් දින 53ක්. ඉතින් ඔය දින 53 දක්වා යන ගමන සහ ඒ ගමන් මග තුල සියවස දක්වා ආපු ගමන් මග තුල ආපසු හැරි බැලීමක් තමයි සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකන කතිකාව හරහා අපි මේ සිදු කරන්නේ. ඉතින් වසර 100ක් තුලදී මේ එන ගමන් මගේදී ගුවන් විදුලිය බබලවන්නට මුල්ුණු චරිත. ඉතින් ඒ වගේම ගුවන් විදුලියත් එක්ක එකතු වෙලා විවිධ වැඩසටහන් ඉදිරිපත් කරපු අපේ විද්වතුන් කලාකරුවන් එයත් අපි කැඳවා ගන්නවා සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකන මතක ආවර්ජනයට. දැන් අපි සූදානම් වෙන්නේ මෙතෙන් සිට ඒ මතකයන් අතරට ඔබව කැඳවාගෙන යන්නට. මේ මතක අවදි කරන්නට හිතවතුනි අද අපි ආරාධනා කළේ කාලයක් තිස්සේ රුහුණු සේවයත් එක්ක එකට එකතු වෙලා විවිධ වැඩසටහන් ඉදිරිපත් කරපු ගුරු පියෙකුට. ඔහු කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිර්මාතෘ WR සුදසිංහ මහතා. ආයුබෝවන් සුදසිංහ මහත්මයා. ආයුබෝවන්. බොහොම කාලයකට පස්සේ ආයිත් අපි රුහුණු ගුවන් විදුලියේදී එකට මුණ ගැහෙනවා නේද? මම අවුරුදු 3ක් විතර කාලයක් ප්‍රමාද මේ පස්සේ තමයි මේ හමු වෙන්නේ. ඔව්. දරුවන්ට මේ මාධ්‍ය පිළිබඳව බොහෝ දැනුවත් භාවයන් ලබා දෙන්නට පාසල තුල ඔබ සක්‍රියව වැඩ කරනවා වගේම ඒ දරුවොත් අරගෙන මේ ගුවන් විදුලියට ඇවිල්ලා ඒ දරුවන්ගේ දක්ෂතා උපමට්ටම් කරගන්නට පුදුමාකාර විදියට වෙහෙසුණු මාධ්‍යවේදියෙක් ඔබ. ඔබතුමියගේ ප්‍රකාශය මම පිළිගන්නම්. හොඳයි. මං කැමති යන්න මේ ඉස්සෙල්ලාම ගුවන් විදුලිය ඔබ ශ්‍රවණය කරපු යුගයට. ඔව් දැන් මම ශ්‍රවණය කර යුගය වෙන්නේ 1969 70 වගේ කාලේ. හැබැයි ඒකට මට මතකේ නෑ පුද්ගලයන්ගේ නම් කියන්නේ ඒ වෙලාවකට. එහෙම අපි ටිකින් ටික මොකද උදේ 5ට 5:30ට අවස්ථා දෙකක් තිබුණා. ඒ කාලේ තිබුණ දෙවෙනි සේවය සහ පළවෙනි සේවය කියලා දෙයක් විතරයි. උදේ 5ට නැත්තම් 5:30ට ස්පීච් සජ්ජායනකින් පටන් ගත්තේ. අපේ ගෙදර තිබුණු මේ ගුවන් යන්ත්‍රය නම් තිබුණේ කාලේ ඒරියල් එකක් වුණා හසට සයි කරන්න. බිමට සයි කරන්න මේ බිම් කාන්දුවට අවශ්‍ය වෙන ඒතරයක් ඕනේ. ඊළඟට බැටරි පෙට්ටියක් පාවිච්චි කරේ. අද වගේ බැටරි එකක දැන් නම් බැටරි පාවිච්චි කරන මෙතනට අපි ඇවිල්ලා තිනවා. එක බැටරි පෙට්ටියක් තිබුණේ. ඒක තමයි අපි අහන්නේ. තවමත් තින් අපි දකිනවා මේ සමහර අවස්ථාවේදී ප්‍රදර්ශනවලදී මේ පරණ විදිහේ ගුවන් විදුලි යන්ත්‍ර එහෙම තමයි අපි ඇහුවේ. ඔව්. එතකොට ඒ ගුවන් විදුලි යන්ත්‍රය හරි අපූර්ව. දැන් අපි ඒත් තමයි ඒ කාලේ නොදකපු දේවල් තියෙනවානේ. ඔව්. අපි ඒ කතා කරනකොට අපිට අමුතු රූප සටහන් වෙනවා. ඔව්. ගෙදර තිබුණු මහාර්ග වස්තුවක් නේද? ඔව් ඇත්තම මේක හරියම පරිස්සම් කරන. මොකද අනිත් තවත් ඒ කාලේ අපි එකට මේ මට මතකයි කොයි කාමෙන් වකවාහට ගියා මතක නැහැ. අයි බදුමුතුරුත් ගන්න රජයට ඒ කාලේ. කිසියම් විදිහට දැන් නම් බදුමුතුරු ගෙවන්නේ නැහනේ. ඔව් ඔව්. එහෙමත් ගෙවිමින් තමයි අනිවාර්යෙන් ගුවන් විදුලි බලපත්‍රයක් ලබා ගන්නට ඕනේ. ඔව්. ඉතින් එහෙම යුගයක් අපි ගත කරගෙන ආයෙත් කොට මට මතකයි අපි හුඟක් ආසාවෙන් ඇහුවදක් තමයි මේ කාලේ ගුවන් විදුලියේ දැන් සොදේසී කොට පළවෙනි සේවයේ එහි තිබුණ ළමා වැඩසටහන්. ඒ ළමා වැඩසටහන් ළමා පිටිය. එතකොට ඒවා අපි මේ අහන්න බොහොම ආසාවක් දැක්කා. මොකද ඒවයි මේ අපිට හිතන්න බෑ මොකද ළමයෙක් කියලා කතා කරනවා කියන අපි හරි අමුත්තත්වයටපත් වෙනවා. මොකද කුතුහලයක් ඇති. මොකද අපේ ගෙවල් වල අපේ ආසන පාසල් මාධ්‍යත්වයට අපි හලවත් නැහැ කවදාවත්.
ඉතින් අපි සමහරලාට උදේ රැස්වීම බොහොම අසීරුවෙන් තමයි කතාවක් කරන්න ඉල්ලගන්නේ. මොකද ඒකත් සමහර ළමයි පැකිලෙනවා. එහෙම යුගයක් තමයි අපි ගත කරගෙන ආවේ. ඉතින් ආදර සමහරලාට ලංකාවේ ආසියාවේ දිගම ගොන් නාට්‍ය සැලකෙන්නේ මුවන් පැලස්ස. මුවන් පැලස්සේ කාලේ අපි අහනවා. ඉතින් අහනකොට දැනෙනවා හුඟක් වෙනස්කම්. මොකද අපි මමත් සාමාන්‍යයෙන් කරන්දින කියන ප්‍රදේශය කියන්නේ අද වෙනකොට නම් සංවර්ධන ප්‍රදේශයක් වුණා. ඒ කාලේ කොට මොකක් කැලෑවද ප්‍රදේශයක් තිබුණේ. ඒ කැලෑවල අපි යහම යද්දි දැන් දේවල් මුවන් පැලස්සෙන් කියනවා. දැන් අපි උදාහරණයක් විදිහට මම ඇවිදගෙන යනවා ගල්පොර තියෙන පාරක් දිගේ. එතකොට මම යන්නේ උඩින් හෙවිල්ලා තියෙන මම දවල් 12ට යනකොට මට අහසෙන් පේන ඉරමලක් පිපිලා තියෙනවා. ඒක ගීතවලක් තියෙන එහෙම. නමුත් අර දේ අපි අර පිනාලේ එහෙම කතා කරද්දී අපිට දැනෙනවා. ඒක නිසා මේක අපි එක්තරා විදිහකට බද්ධගත වුණා ගුවන් විදුලිය. මොකද එතන තිබුණේ ගුවන් විදුලියෙන් එන හැනදී අපි අත්දකලා තිබුණා. අත්දකපු දෙයට විචිත්‍ර කතාවක් එතන එකතු වුණා. ඒ නිසා අපි මේ දකින්න දේ ඇහින දේ අපූර්වත්වයෙන් යුතුවමට කියන මේ ග්‍රහණය කරන්න පුළුවන් කාලේ වුණා. ඒ නිසා මම ඉතින් ඔය ඒ කාලේ ඉඳලා පුංචි කාලේ ඉඳලම උත්සාහ ගත්ත ගුවන් විදුලිය ලියන්න අපි. නමුත් ඇහුම් දේවල් ප්‍රචාරණය කළ දන්නේ නැති යුගයකුත් තිබුණා. ඔව් දැන් කොළඹ ගුවන් විදුලියට ඔබ ලිව්වද? ඔව් මම ලිව්වා. කොළඹ ගුවන් විදුලිය මම කොළඹ ගුවන් විදුලිය මේ මතක් කරන්න ඕනේ වැදගත්ම පුද්ගලයෙක් හිටියා මට මතකයි. ඒ වැඩසටහන් වලට ලිපි සම්පාදනය කරා. ඉබිලි පළ වුණා මේ මෙයා ප්‍රේමකී දලස් මහත්මයා. එතුමාගේ සම්පත් සාධි වැඩසටහනක් තිබුණා. වැඩසටහන මම නිරන්තරයෙන් ලිව්වා. ඒතොරේ නිර්මාණිත මම පළ කරනවා. සම්පස්සාද සමහර දවස් උදෙත් තිබුණා කාලයක් තිබුණා, හවසත් තිබුණා කාලයක් තිබුණා. සම්පස්සාදේ. ඒතකොට අපි අතර යම් කිසි විදිහක ගනුදෙනුවක් ඇති වුණා. හැබැයි දැකලා නෙමෙයි. රූප රාම වලින්. මේ හිතේ මැදින් රූප රාම වලින්. ඊළඟට මම ඒ කාර්ය කරන් යන කාලේ දැන් අපි මම මේ පුවත්පත් වල නම් කර කමක් නැහැ මම හිතන්නේ. මේ මිහිර පුවත්පත මම මුලින්ම ලිපියක් ලියලා 1982 අවුරුද්දේ ඒ ලිපිය පළ වුණා. ඊන් පස්සේ මම විජේ පුවත්පතට ඊට පස්සේ මම දවස පුවත්පතට ලිව්වා. 1984 අවුරුද්දේ මම 12 පන්ති ඉස්කෝලේ මම ගණිතාංශ ශිෂ්‍යෙක්. නමුත් මම ඒ වගේ දේවල් තමයි කරේ. කලාව පැත්තට කැමති නේද? එහෙම ගිහිල්ලා ඊළඟට මම 1984 අවුරුද්දේ කරන්දිරි මධ්‍ය විද්‍යාලයේ විද්‍යා සංගමේ ලේකම් මම යෝජනා කරා අපි පටන් ගමු කියලා පාසලේ විද්‍යා සංගරාවක්. ඒකට නම දැම්මේ විදුනෙත කියලා. සංගරාවට අපි ලිපිත් එක දානමුත් ඒ කාලේ තියෙන විදියට අපි මැටර් හදලා තමයි මේ print කිරීම කරන්නේ මේ ඒ කරන්න අපිට ලංකම නැති නිසා අපි අත්හැදම අත් පිටපත විතර සීමා වුණා. ඉතින් එතනදී අපි මම දැක්කයි අපේ ඉන්නේ තියෙන කුසලතාව. නමුත් මේ කුසලතාව මට ඒක දක්වා අපි කරේ අත් පිටපත වල විතරයි. ඊන් පස්සේ මම පාසලේ 1984 මගේ ලිපිවල නම් මේ දවසපත්‍රයේ ජාතික පොතේ දවසපත්‍රයේ උඩ මගේ නමෙන් මගේ පාසල ළමයි පළ වෙනවා. ඒ නිසා මට එතන ලොකු ශක්තියකුත් වෙනවා. මම වටා ශිෂ්‍යොත් එකතු වෙන පටන් ගත්තා. ඊළඟට මම කරේ මාධ්‍ය කේන්ද්‍රයක සංවිධානය මම හැදුවා 1984 අවුරුද්ද වෙනකොට. හදලා ඒතර මම ශිෂ්‍යෙක් ඒ කාලේ හදලා ඊට පස්සේ මම 1985 අවුරුද්දේ ක්‍රීඩා උත්සවයට පෙර කරන සියලු ක්‍රීඩා කටයුතු අපි සංනිවේදනය කරා එක ලවුඩ් ස්පීකර් එකක් බඳගෙන. ඒක තමයි ලවුඩ් ස්පීකර් බඳගෙන ඒතර අපි අතර හිටි ශිෂ්‍ය විශේෂ විද්‍යාංශයේ ගත වෙන කොටස් දෙකට බයෝ එහෙම නැත්නම් ජීව විද්‍යාව භෞතික විද්‍යාව කියලා අංශ දෙකෙන්මයි සහභාගී වෙන එකයිමුත් අපි තාක්ෂණයක් තිබුණා අපි ළඟ. අපි ඒතර භෞතික විද්‍යාව තාක්ෂණික ගන්නවා. ඉතින් අපි ඒක නිසා අපිට ගැටලුවක් තුනේ බය නැතුව වැඩ කරා. විදුලි සම්බන්ධ කිරීමේ ගැටලුවක් ඇත්තෙත් නැහැ. එන්නේ ආකාරයට තමයි මාධ්‍ය කේන්ද්‍රික සංවිධානය මම ආරම්භ කළේ. ආරම්භ කළා මම ඉතින් 1985 අවුරුද්දේ ටික කරා. ඊට පස්සේ මම 86 මම පන්තිස්පාසලෙන් සමු ගන්නවා. නමුත් මට කැඳවීම පිටින්කට ලැබුණා ක්‍රීඩා උත්සවවල එහෙම ඇවිල්ලා මම ටිකක් උදව් කරන්න කියලා. ඔව් දැන් ඔබ ඔය විදිහට පාසල තුල මාධ්‍ය කේන්ද්‍රයක් නිර්මාණය කරගන්නට ඒ මාධ්‍ය පැත්තට බර වෙලා වැඩ කටයුතු කරන්නට ඔබ යොමු කළේ ගුවන් විදුලිය. ඒ කාලේ ගුවන් විදුලිය ශ්‍රවණය කිරීම, ගුවන් විදුලියට ලිපි සැපීම මේ ලබාගත්තු අත්දැකීම් හරහා තමයි ඔබ පාසල තුල එවැනි දෙයකට යොමු වෙන්නේ. හොඳයි. මම දැන් චුට්ටක් ආපස්සට යනවා සුදසිංහ මහත්මයා. දැන් ඒ කාලේ ගුවන් විදුලියේ වඩාත්ම කැමැත්තෙන් ඔබ ශ්‍රවණය කරපු වැඩසටහන් සිද්ගත් චරිත පිළිබඳව සඳහන් කළොත්. එහෙම කියන්න ගියාම මට සමහර දේවල් දැන් අමතක වෙන්න පුළුවන්. නමුත් අපි නිවේදක තෝරා වැඩසටහන ඉතර හොඳ වැඩසටහනක් තුන නිවේදක තෝරා. නිවේදක මහතා හෝ මහත්මිය තමයි ගීත තෝරන්නේ. ඒ කියන්නේ මේ තනි පැත්තෙන් වැඩ කරේ කාලේ ගුවන් විදුලිය. අද වගේ දෙපැත්ත කරලා කරන්නේ නැහැ. දැන් අපි පුළුවන් දුරකථනයෙන් කතා කරලා. එහෙම නැත්නම් අපි ඉවන්න ඕන පෝස්ට් කාඩ් ඉස්සර අපි කියන්නේ තැපැල් පතක් කියලා. නැත්නම් PC පතක්. ඒ නිවේදක කියන්නේ
ඔබේ ඉල්ලීම PC පත සටහන් කර අපෝ එතවන්න. PC පතක් කියලා කියනකොට PC පත කියන්නේ පෝස්ට් කාඩ්. එහෙම ඉබ්බත් දැන් අද එහෙම වචන ඇහෙන්නෙම නෑනේ. දැන් එහෙම අපි ඒතකොට PC පතක ලියලා යවන්න ඕන අපි කැමති ගීතය. ඒ ගීතය එතකොට ඒ අය ප්‍රචාරය කරනවා. මට ඒ අර අපේ ප්‍රචාරය අහන්න එදාට මට බැලියන පෙරෙන්න පුළුවන්. නමුත් අපි ඉල්ලීම් කරනවා. ඒ අසන්නන්ගේ ඉල්ලීම් නේද? නිවේදක තෝරයි කියලා ගියේ මගේ මතකයේ හැටියට නිවේදක මහතා හෝ මහත්මියකින් මනාපේ පරිදි තෝරාගත්තු ගීත. නමුත් ඒ ළඟත් තිබුණා අර ප්‍රස්තුතයක් එහෙම නැත්නම් මාතෘකාවක් තිබුණා. එදා දවසේ කතා කරන මාතෘකාව. යා ඒ තමයි නිවේදක තෝරා වැඩසටහන තිබුණේ වෙලන්සේ. දැන් වෙලන්සේ දා දෙවෙනි සේවය. දෙවෙනි සේවය. ඒ විදිහට තමයි මේනාට අපි හැමදාම වගේ බණහන ක්‍රමයක් තිබුණා. ඉරිදට තිබුණ බණ කතාවක්. අනිත් ඉද උදේ 8ට අනිත් එක තිබුණේ පදාත රෑ 8ට. ඒකත් සාමාන්‍ය අපි දෙමාපියෝ අහන්න නිසා ඒකටත් අපි යොමු වෙනවා අහන්න. කොහොමද මේ බණ කතාව කියන්නේ අපිට ඇත්තම සමහර අදාහ ගන්න බෑ මේ තරංග මාධ්‍ය වල කියනකොට පුංචිම කාලේ. අපි මොකද ඉබිලා බලනවා මේ කොහොමද ඇහෙන්නේ කියලා. මේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ නේද? ඒ වගේ තත්ත්වයන් වල තමයි ගමන ආවේ. නමුත් මට ඉතින් අර පත්‍ර ලියනකොට ගොන්විල්ට අහනකොට මට හිතුණා අන්තිම අපේ තාත්තා මේ ලැම්බර්ට් පෙමාඩු මහත්මයාත් එක්ක සමාන ආසන වගේ පන්තල හිටිය කියලා තාත්තා කියන දවස්වල. එතකොට තාත්තා මම පොළඹවනවා අය ළමා පිටියට ඒ වැඩසටහන් වලට පොළඹවන අහන්න කියලා. අහන්න. එතකොට සුමනා ජයතිලක මහත්මියත් ලැම්බර්ට් පෙමාඩු මහත්මයාත් වැඩසටහනක් ඉදිරිපත් කරා. එතකොට අපි ඒව අහනවා. ඔව් ළමා වැඩසටහන. ඒ අතරේ තාත්තා මට කියනවා ලියන්න කියලා පත්‍රයට. ඒතකොට ඒක තාත්තට බලාපොරොත්තුවක් තිබුණා. එන්නේ නිසා තමයි මගේ පැති වලට ගියේ. ඔව්. ඒ ළමා වැඩසටහන් වලට අමතරව දැන් වයසින් ටිකක් මුහුකුරා යනකොට වඩාත් කැමැත්තෙන් රස විඳපු වැඩසටහන් මොනවද? ඊළඟට අපිට තිබුණා නම් ලැස්තකම් කියන පුළුවන් දැනුම වර්ධනය වෙන වැඩසටහන් නේද? ගුරුගේමනික් වාසනාව උදාව කියලා වැඩසටහනක් කරා මේ අපේ කාලේ හිටපු ලලිත් මෛත්‍රීපාල මහත්මයා නිරංජලා සරෝජිනී මහත්මයා කරේ. ඒ වැඩසටහන හරි අර්ථවත් වැඩසටහනක්. වාසනාව උදා. ප්‍රශ්න විචාර වැඩසටහන තමයි. ඒත් ඒක අපිට කුතුහලයක් තියෙනවා අලුතෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා. අනිත් එක ඉදිරිපත් කිරීම හරි ශක්තිමත්. ඒ වචනවල හරි ගැඹුරු බවක් තිබුණා. ඒ වචන අර කියද්දී ඔහු ඒව උච්චාරණය කරනවා පණ පිටවල. ඒක හරි වැදගත් වෙනවා. සිංහල භාෂාව නිවැරදිව උච්චාරණය. ඉතින් ඒක මට හරි වැදගත් වුණා. මොකද ඒක කරද්දී මමත් ඒක අපි අහන් ඉන්නවා. මොකද අපි පන්ති සමහරවිට අපි පන්ති මම අර කලින් කතා කරනවානේ මාධ්‍ය ඉස්කෝලේ පටන් ගත්ත කියලා. ශිෂ්‍ය විදියට මගේ අතර හිටියා මම ලේකම් විදියට හිටිය විද්‍යාර්ථී සංගමේ සභාපති වශයෙන් හිටිය නිමර්ණනික කෙනෙක්. ඕකට පුළුවන්කම තුනා මේ ඊයේ තිබුණු මුවන් පැලස අද ඇවිල්ලා අර්ථකථනය කරන්න. එයා ඇවිල්ලා ඒ රංගපානවා. පිනා රංගපෑයි මෙහෙමයි එහෙම කියති. මට ඒක අර අපිට තල්ලුවක් වුණා. ඒ නිසා තමයි මම හිතන්නේ පාසලක විද්‍යාංශයක් මේ මාධ්‍ය කාර්මකණික මම හිත කොහොමද අහලා නැතුව ඇති. ඒ මොනවාට අපි තවත් එකක් අපේ කාලේ පොත් කීම ආශාවක් තිබුණා. මම පුස්තකාලයට ගියාම ගොඩක් පොත් කියවනවා. ගුණදාස දීනගේ පොත්. එතකොට මහාචාර්ය දී සාච්චන්ද්‍රන්ගේ හෙට එච්චර කලවරණය කියන පොත බොහොම අර්ථවත් පොතක් තිබුණා. එතකොට ගුණදාස ලියන තමයි ගිනිවල කියන පොත. ඒක මටත් බද්ධගත වුණා. මොකද අපේ ප්‍රදේශයත් සම්බන්ධලා තමයි පොත ලියලා තියෙන්නේ. ඒ වගේ දේවල් එකතු වුණාම කියවීමට ලොකු ආශාවක් ඇති වෙනවා. ඒ නිසා තමයි වරින් වර පුවත්පත්වල මම මේ විවිධාකාර නිර්මාණ ලිව්වා. සමහර ඒවා නිර්මාණ ගීත වගේ වෙන්න පුළුවන්. ඒ ලියපු දේ මොකක් හරි පළ වුණා. දවස පුවත්පත, දින වෙන පුවත්පත, ඊළඟට මිහිර පුවත්පත, විජේ පුවත්පත මම අවුරුදු ගාණක් ලිව්වා. පුළුවන් නම් උත්තර දෙන එක තීරු ලිප්පලා. විද්‍යාල ලිප්පලා. ඒ සියල්ලටම පෙළඹවීම ඇති කරන්නේ ගුවන් විදුලිය මූලික වෙලා. මොකද හේතුව මේකයි. පුංචිම කාලේ ලියන්න බැරි කාලයක් තිබුණේ. ඒ කාලේ ඇහෙනවනේ. අනේ ඇහිම නිසා තමයි අපේ හුඟක් පරිකල්පනය පරිචින්තනය වර්ධනය වෙන පටන් ගත්තා. හොඳයි. පිරිවරු 11ට විනාඩි 11ක කාලයක් තියෙනවා. මේ සුදසිංහ මහත්මයා මට තෝරලා දීපු ගීතයක් අපි දැන් රස විඳිමුද? හොඳයි. මේක කුණ්ඩලකේශී නාට්‍ය මගේ මතකයේ හැටියට මේ එන්නේ. අපි කතා කරමු කුණ්ඩලකේශී නාට්‍ය ගැන යමක් කතා කරන්න පුළුවන්කම ලැබුණොත් මොකද කුණ්ඩලකේශී නාට්‍ය ලංකා ඉතිහාසයේ බොහොම ඈත කාලයක පටන් ගන්න නාට්‍යයක්. මේ එක ටිකක් දිග කතාවක් තියෙන නාට්‍යයක්. මේ මෙහෙමත් මට කියන්න පුළුවන්කම තියෙන ගීතෙන් පස්සේ ආවද? ටිකක් කියලා කතා කරන්නේ. ඔව් අපි පොඩ්ඩක් කතා කරලා ගීතයට යමු නේද? මේ පොඩ්ඩක් මතක අවදි කරගන්න. නාට්‍ය ගැන කතා කරද්දී මේක ධර්මසාර හිමියන්ගේ මේ ධර්ම සත්‍යමහත් නලිත සඳහන් වෙන්නේ. මෙතනදී මේ ගීතය අපි මහගමසියකර මේ ගීතය ලියලා තියෙන ගායනා කරන බෙන් සිරිමාන මහත්මයා. මේ කතාව කියද්දී මට මතක් වෙන්නේ මේ බද්දා කියන භික්ෂුණියක් කියන ඒ කාලේ හැටියට
මේ තිබුණේ නැහැ නේ බෞද්ධ සාහිත්‍යය. නිගණ්ඨවරියක් විදියට මේ ඉන්න කාලේදී අර සිදු වෙන්නේ ඊට කලින් ඉස්සරම අපි අහලා තියෙනවා මේ බද දීලා මරන්න අරන් යනකොනේ සමහර අය බදමල් තියලා රත් පාට ඒ අනකොට එක්තරා හොරෙක් කරන් යද්දි මේ හොරා දැකලා මේ කාන්තාව කියනවා මට අර අරන් දෙන්න කියලා. තාත්තා කහවණු 100ක් එකට දීලා අරන් දෙනවා. ඒතකොට එයා ගිහිල්ලා මොකද කරන්නේ? ඔබ මම බේර ගත්තට මම මේ පොරොන්දුක් වෙලා ආවා. අසවල් කන්දර මේ කන්දර ගිහලා මේ පූජාවක් කරන්න කියන එක් යනවා. ගියාම පූජා කරන ගියාම තල්ලු කරලා දාලා මරන්නයි යන්නේ. එන්නේ එතෙන්ද ආපහු අනික් පැත්තට මෙයා මේ ඒක විකල්පයක් කරලා කොහොම හරි පැනගෙන එනවානේ. ඒ කතාව තමයි මේ කුණ්ඩලකේසි නාට්‍යයේ තියෙන්නේ. හොඳයි අපි ගීතය අහමුකෝ. හොඳයි. සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද සෝක තැවුල් නිවනා අන්න බලන් සඳරන් තැටියෙන් සුදු සීත ගඟුල් ගලනා හද සෝක තැවුල් නිවනා කොකිල පූජන සංගීතයේ පැටලි චන්දන පල්ලව කොකිල පූජන සංගීතයේ පැටලි සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ ආදර බස් කියනා හඬ දෙවිනි කන් පිනනා විශාරද එඩ්වඩ් ජයකොඩි සමගින් සන්ධ්‍යා දීපානී ගීතේ ගායනා කළේ. පෙරවරු 11ට තවත් විනාඩි 5ක කාලයක් තියෙනවා. සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකන කතිකාව සමගිනුයි ඔබ රැඳී සිටින්නේ. අද සියවස අභිමන් සමගින් එක්ව සිටින්නේ කරන්දිනිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිර්මාතෘ W.R. සුදසිංහ මහතා.
ඉතින් මේ ගුවන් විදුලි මතකනේ අපි මේ ආවර්ජනය කර. ඔව්. මම මතක කීපයක් කියවගෙන යන්නම් මේ විදිහට. මතක. ගුරුගෙමනික් වාසනාව උදව ලයිට්ස් මෛත්‍රීපාල මහත්මයාත් නිරංජන සරදින මහත්මයා. ඔව් අපි ආසාවෙන් ආපු වැඩසටහන්. ඔව්. දැන් අම්බිකා ගීතෙන් ගීතය ඒකේ තිබුණේ ගීත තිබුණේ. එතකොට ජයන්ත පීරිස් ආරිදාස පීරිස් ඒ වගේම චරිතා පිළිබඳ පීරිස් මේ වැඩසටහන මෙහෙම මට මතකයි. සන්දා සාදේ ගෙනාවින් ප්‍රේමකී දල්විස් මම ඒ වැඩසටහන වල දිගින්දිගටම ලිව්වා. ඒකම ඇන්කර් රසතිලනය චන්ද්‍රා වයමන් ගෙනාවා. පිබිදෙන ගායක පරපුර ජයන්ත පීරිස්ගේ නිර්මාණය තමයි ඉදිරිපත් කරේ. සිරිලිය කුමාරි පෙරේරා, කාන්තා කලඹ රත්නාලංකා අබේවික්‍රම, සොඳුරු සෙවන වජිරා මාලා වජිරා පෙරේරා, දමයන්ති නානායක්කාර, නිවේදක තෝරා වැඩසටහන් ගොඩක් අය කරා. ඒ අතර මට මතක හිටින හොඳම නමක් තමයි ජයන්ත රෝහණ. බිහිතර ඉදිරිපත් කරා බන්තුල් නානායක්කාර වසම්. නිකාඩෝ විනාඩියක් පමණ වැඩසටහන ජයන්ත පීරිස් ඉදිරිපත් කරා. මට මම විනාඩියක් පමණ වැඩසටහන ඉතාම කැමැත්තෙන් වැඩසටහනක්. මම මේ වැඩසටහන සමාන වැඩසටහනක් කරන්න මැද විද්‍යාලේ කරන්න ගිහිල්ලා මේ අපිට මම විද්‍යාංශනේ විද්‍යාංශයට කලාව ගන්න බැරි නිසා මේ අන්තිමට මම අට මේ අහිමි වෙලා ගියා විද්‍යාංශ සංගමේ ලේකම් ධූරයක්. මොකද මේ වැඩසටහන කරන්න එපා කියලා මේ විද්‍යාවට. ඒ කාලේ තමයි ඒ යුගයේ තුන හැටි. ඊළඟට මේ මధుර සංග කවුරුත් කරා. සඳකල තැන්න ආනන්ද සිරිසේන මහත්මයාගේ නිර්මාණයක්. ඊට හන්දියේ ගෙදර වංගුවේ කඩේ විනෝද සමය වගේ මම අහලා තියෙනවා. යකාගේ වංගුව ලිව්වේ ඒ කාලේ මේ හඩ්සන් සමරසිංහ මහත්මයා. ඒක යකාගේ වංගුවත් හරි ප්‍රසිද්ධ වුණා නේද? සිපට්කෝ මහත්තයා දැන් ක්‍රීඩා සම්බන්ධ කියද්දි පාලිත පෙරේරා මහත්මයා හරි අපූර්වට ක්‍රිකට් පිටර කතාවෙන් කරා. එතුමා අර අපි කියන වඩුවතන් කියලා අලුතෙන් වචන එකතු කරා මේ නිපන්දු වගේ වචන එකතු කරමින් නෑ. ඉතින් ඔය නිසා හරි වටින වැඩසටහන් අතර තමයි ජීවත් වුනේ. මුවන් පැලස්ස අපි වැඩිම ආදරය කරා. මොකද මුවන් පැලස්ස ඒ තිබුණු රූපවලින් දැක්කේ නැති වුණාට හිතේ මම රූපරාම ඉතම අර්ථවත් වුණා. වික්ටර් මිගෙල් මහත්මයා ඒ කාලයක් මට මතකයි ලිව්වා. තව කාලයක් සිරිමල් පද්මකෝර මහත්මයා ලියනවා. ඉතින් ඒක මම හිතන ආසියාවේ දිගම ගුවන්විදුලි අන්දරේටපත් වුණා. ඒකම හඳ මාමාට අපි හරි ආදරෙන් එහෙම්කන් දුන්නා. ඒක ළමා වැඩසටහනක් සුමා ජයතිලක ලැම්බර්ට් පෙම්මාවඩු මේ තහන් ඉදිරිපත් කරා. මට මතකයි අපි හරි සීරුවට කියනවා හඳ මාමට සවන් දෙන්න කියලා. ඒ යන වචන ටික අපි නිතර මේ හිතේ දැරලා තිබුණා. දැන් මෙහෙම කියද්දි මට හැරෙන සිද්ධ වෙනවා රූම්සේ පැත්තට. මොකද හේතුව මෙන්න මේ වැඩසටහන හරි ආසාව නිසා මම උත්සාහ ගත්තා ගුණ සංස්ථාවේ මේ ළමා වැඩසටහනකට අතර එකතු වෙන්න. ඔව්. ඉතින් අභාග්‍ය සම්පන්න ක්‍රමත් තමයි අපිට උනේ. අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ කවදාවත් සුදේශීය සම්බන්ධ වෙන්න ළමයි විදිහට හොත්. සමන් ගුරුවරයෙක් තීරණය කරා ඊට කලින් තත්ත්වයක් කියන්න ඕනේ. මේ අත්පසුර කියන සංග්‍රහකම් ආරම්භ කරකට හේතුව උනේ මම නිල්ලලා අධ්‍යාපන විද්‍යාපීඨයේ අධ්‍යාපනය හැදුවා 1987 88 89 සහ 90 කියන කාලේ. ඒ කාලේ සංග්‍රහාවක් ආරම්භ කරතුනා. ඒ සංග්‍රහාවේ නම තිබුණේ අත්පසුර කියලා. මම ඉතින් මේ සංග්‍රහාව සංස්කාර වලට මම පත් වුණා. ඒ පත් වුන නිසා මට පුළුවන්කම ලැබුණා මේ යම් කාර්යභාරයක් ඉටු කරන්න ශිෂ්‍යයන් අතර. ඔව්. එතෙන්දී මේ අත්පසුර කියන අත ඇඟිලි පහ විහිදාගත්තම තමයි අත්පසුර කියන්නේ. අත්පසුර ඇඟිලි පහ විහිදාගත්තම කියන්නේ ඇඟිලි පහේ අවස්ථා පහ එකිනෙකට වෙනස්. මහතින් වෙනස්, දිගින් වෙනස්, හැඩයෙන් වෙනස්. මේ හරි අර්ථ සම්පූර්ණ දෙයක්. ඒ නිසා ඒ අත්පසුර කියන වචනය මම හරි ආස කළා. ඒ නිසා මම අත්පසුර. ඒ නිසා මම කරේ මොකද මේ සම්බන්ධ අරගෙන අපේ පාසලේ අර මම කර විදුලි සංග්‍රහ පටන් ගත්ත කියලා. මම පාසලේ ගුරුවෙක් විදිහට කරේ මුලින්ම සංග්‍රහ පටන් ගත්තා අත්පසුර කියලා. ඒතර මම 1990 මම ගුරුවරයෙක් නෙමෙයි. එතකොට මම ගුරුවර සඳහා නිවැරදි පුහුණු ලැබු කෙනෙක්. රජෙන් වට පත් වීම ලැබෙන්නේ 1991 අවුරුද්ද. නමුත් මම කරන්දරි මධ්‍ය විද්‍යාලයට ගියාම අර පරණ පුරුද්දට ඒකයිද විදුහල් ඒ වෙලාවට අලුත් විදුහල් පත්‍රිකාවේ විදුහල්පතිතුමා මට කතා කළා. ඔයා මේ වගේ වැඩසටහන් කළා අපි දන්නවා ඉස්කෝලේ වැඩ පටන් ගන්න කිව්වා ඔය රස්සාව හම් වෙනකම්. ඒක මට නොමිලේ. මම ආසිසි මුදල් කරන්නත් බෑනේ. ස්වේච්ඡාවෙන්. අත 4ක් සේවය කරා. එතුමාම කරේ මැදිහත් වෙලා මම ගෙනගත්ත කරන්දරි මධ්‍ය විද්‍යාලයට ශිෂ්‍යෙක් මේ ගුරුවෙක් විදියට. ඔහුගේ නම මේ සමරීර කියලා. ඔහුගේ නම ටීඩී සමරීර කියලා. එතුමා මම ගෞරවයෙන් සිහිපත් කරන එතුමා තමයි මම ඉස්කෝලේට ඇදලා ගත්තේ. නැත්තම් මම සමහරලාට ලංකාවේ කොහරි පාසලකට යන්න තිබුණා. යන්න තිබුණා වෙනස් වුණා. ඒ නිසා මම ඊළඟට කරේ අර මම පුරුදු මාධ්‍ය නිල් විද්‍යාපීඨයේ පුරුදු අත්පසුරත් එක්ක කරගෙන අත්පසුර ගල පටන් ගත්තා. පටන් ගත්තම එතුමාට ලෑල්ලක් හදලා මම ලෑල්ලේ සවි කරගත්ත ළමයි ඉඳපන් නිර්මාණ. එහෙම තමයි ගියේ. මොකද අත්පසුර ගැන මට මතක් වෙනවා මේ මෙනි වචන ටිකක් කියන්න ඕන. මේ ගුත්තිලේ තියෙනවා අත්පසුර ගැන කතාවක්. සැරයට ලන් නොවන ලිහිණියකු අත්පසුරෙන ගණමී තැත් කරන
එක්කෙකු මෙන් ගායනා කරමින් අර ගායනා කරන අවස්ථාව දැන් කියද්දි මට ඒක ඒවා ඒ අදහස් අපිට වැදගත් වෙනවා එම් කියද්දි මොන විදිහට තමයි අපේ ඉතිහාසයේ සම්බන්ධ බොහෝ දේවල් තියෙන්නේ ඊළඟට රුන්සේ හැරෙනවා කියවනේ අනිවාර්යයෙන් රුන්සේ ඒ කාලේ පටන් ගත්තා 1980 අවුරුද්දේ. ඒකට අපි අහනවා ගැමිරාවේ වැඩසටහනක් තිබුණා. ගැමිරාවේ දින හවස 6:00 විතර තිබුණා මං හිතන්නේ. ගැමිරාවේ මං අහනවා ගැමිරාවේ හරි අපූර්ව විදිහට නිර්මාණ යනවා. ඉතින් එක එක නිර්මාණ ශිල්පීන් කතා කරනවා. ගමට ගිහිලා කතා කරන්නේ. ගමට ගිහින් පටිගත කරන් ආවේ දෙකක් නේ. පටිගත නේ තිබුණේ. පටිගත කරන් ආවේ තිබුණේ. ওই විදිහට වැඩසටහන ගැන කතා කරනවා. මං අහගෙන හිටුනේ මේ කොටස අහගෙන ඉන්නවා. ඒ නිසා මට ආයේ දැන් මට හිතුණා අර පැත්තට මේ පැත්තත් අහන්න ඕන කියලා. ඉතින් මේ ඊළඟ වීරකටියෙන් මේක ප්‍රචාරය වෙන්නේ වීරකටිය මේ කෙටි තරංග මේ මධ්‍යම තරංග කියලා කියනවා. ඒක ඉතින් එහෙම අහගෙන වැඩසටහන සවන් දුන්නා. ඊට පස්සේ මම අර මම කලින් කියනානේ මම ශිෂ්‍යෙක් වශයෙන් මම උත්සාහ ගත්තා ළමයි වශයෙන් ගුරුවරයෙක් වශයෙන් උත්සාහ කළා ළමයි යොමු කරන්න. නමුත් කොළඹෙන් අපට ආස ගන්න බැරි වුණ නිසා මම රුහුණුසේ පැත්තට හැරුණා. හැබැයි රුහුණුසේ අවස්ථාව මුලදී ගන්න නොහැකි වුණා. ඉතින් මම ඒ වෙනකොට දැන හඳුන කෙනෙක් හිටියා මගේ සොහොයුරෙක් එක පැත්තකින් ගුණ ශාස්ත්‍ර අධ්‍යක්ෂකතුමන්ටපත් වුණා මේ ජයරත්න කියලා මහත්මයෙක් දුමින්ද ජයරත්න. ඉතින් එතුමාට මම යෝජනා ඇහුවා මේ ඔබේ ගුවන්විදුලි ගමන් එතුමාට සාමාන්‍ය කතාවක් දෙවුවා ගුවන්විදුලි මම මේ තරම් වැඩ කරනවා අපිට මේ ඒ අවස්ථාව දෙන්නේ නැති මේක ගමකට කියලා. ඉතින් කොහෙම දැන් නිර්මාණයක් කරමු කියලා. මම කිව්වා නිර්මාණයක් කරතේ රුම් සේවි. ළමාට තරම් නෑ ඒ කාලේ. මේ කියන්නේ 1996 කින කාලේ. ඉතින් මේ ළමට ඊළඟ තිබුණේ මම දන් තරමින්. ඊට පස්සේ මට කිව්වා එහෙනම් හදන්න ක්‍රමයක් හදන්න කියලා. මම මෙහාට ආවිලා චන්ද්‍රතිලක රාජපක්ෂ මහත්තයා හමු වුණා. එතුමා කිව්වා යාත්මා ව්‍යාපාරික කල්පනා කරු නීලවිද මහත්මයා පාලක. එතුමාලා කිව්වා මේ අපිට තියෙන පුරසාරින් පරිදි පටන් ගත්ත අලුතින් අන්න පුරසාරියත් ගැන කරමු කියලා. දැන් පුරසාරින් කරන පුරසාරින් මුදල් දුන්න. දැන් මම ඊළඟ කරන්නේ පම් ගිහින් පුරසාරින් කිව්වේ ගුවන්විදුලියේ ගමට ගියා. හැබැයි නමුත් එන්නේ ගම නගරයේ මේ සියල්ල එකතු කරා. ඔව් එකතු කරා. එතකොට අපිට සිද්ධ වෙනවා කඩවල් වලින් වෙළඳසැල් වලින් මුදලක් අරගෙන වෙළඳ සංඝ විස්තර ප්‍රචාරයක් කරන්න. දැන් මේකට මම රුපියල් 1500ක් ගන්න ඕන. දැන් මම මේ කතාව කියලා දැන් අර ජයරත්න මහත්මයාත් එක්ක කතා කරා මම මෙහෙම දිද්දයක් වෙන මට දැන් සල්ලි ගන්න ප්‍රශ්නයක් කියලා. ඒක ගන්න බැරි සල්ලි මේ ඉස්කෝලේ සල්ලි කතරම් මහා ප්‍රශ්නයක්. ඊළඟට අපි ගිහිල්ලා මේ කණ්ඩායමක් විතර ගිහිල්ලා දැනුවත් කළ කඩවලින් අවසරයක් ගත්ත ඒගොල්ලෝ කැමතියි. කැමතියි දැන් ඊට පස්සේ මේ කොළඹින් අපට එව්වා කණ්ඩායමක් මේ කොළඹින් දැනුම් දීලා මේ රුහුණුසේෙන් කණ්ඩායමක් එව්වා කඩින් ඒ කඩවලට ගිහින් චන්ද්‍රතර මහත්මයා ගියේ චන්ද්‍රතර රාජපක්ෂ මහත්මයා ගිහිල්ලා කඩෙන් කඩිලා මේ රිසිට් එකක් කඩලා මුදල් ගත්තා. මොකද මම බේරන්නත් උන් හැත්තක් තියෙනවා. ඊට පස්සේ ওই සිද්ධිය කරලා 1997 අගෝස්තු මාස 2 වෙනිදා ලංකාවේ මම හිතන්නේ ප්‍රාදේශීය ගුවන්විදුලියක් පළමුව වතාවට පාසලට ගිහිල්ලා පාසලේ සිට පුරසන්නික් ගෙනාවා ඊළඟට ළමාට පටන් ගත්තා. ඒක තමයි මේ ඉතිහාසයේ මම කරපු මම හිතන්නේ අමතක කරන සිදුවීම. ඉතින් එහෙම කරලා තමයි මේ එදා සිට 96 තමයි යෝජනාව ගෙනාවේ 1996 මම දැන් අවුරුදු 30ක් නේ ඒකට. ඔව් 34ක් දශක 3ක් රුහුණු ගුවන්විදුලියත් එක්ක පද්ද වෙලා වැඩ කරනවා. ඔව් ඊට පස්සේ ගුවන්විදුලිය ඉදිරිපත් කරපු විශේෂයෙන් රුහුණු සේවය ඉදිරිපත් කරපු විවිධ වැඩසටහන් පෝෂණය කරන්නට ඔබට අවස්ථාව ලැබුණා නේද? අවස්ථාව මම මේ කදමලට සහභාගී වුණා. ඊළඟට ගුවන්විදුලියට තිබුණා සිරිලිය වැඩසටහනේ අපේ ගෙදරට ටෙලිනා මේ ගුවන් නාට්‍යයක් මම ලිව්වා. නාට්‍ය ප්‍රචාරය වුණා. කවි වැඩසටහන් වලට ලිව්වා කවි කියන්නේ දැන් දාලා තිබුණා මේ දැන් නම් කොහොමද මතක නෑමට කවුමිනි පහන් වලට තිබුණා. කවුමිනි පහන් වලට මම පද්‍යාවලික තවකාලික තිබුණා. ඒ වැඩසටහන් වල ලිව්වා. දැන් මම කවියත් පිළිබඳව මට යම් කිසිද අර අවබෝධයක් පිළිලා තිබුණ සංගීකාරයන් කරගෙන ගියා. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. අපි පැයේ වාසනාවන්ත ගීතේ රස විඳින්නට යන්නේ. පැයේ වාසනාවන්ත ගීතේ මම අද තෝරන්න සුදුසිංහ මහත්තයාටම අවස්ථාව දුන්නා. ඔව් මට තෝරලා දුන්නා මේ අපේ දකුණේම නිර්මාණකරුවෙක් රචනා කරපු ගීතයක් නෙල්සන් දීමුනි මේ ගීතේ රචනා කරලා තියෙන්නේ ගුවන්විදුලියෙන් ඒ කාලේ බොහොම ජනප්‍රිය වුණු ගීතයක් නේද? මේ නිමල් ගුණසේකර තමයි සංගීතය නිර්මාණය කළේ. ගීතේ ගායනා කරන්නේ රංජන් ජයතිලක. ඇයි මේ ගීතේට මේ තරම් කැමැත්තක් තියෙන්නේ? කැමැත්තක් තියෙන හේතුව මේකයි ප්‍රධානම දේ. ඔය අත්දැකීම මට තියෙනවා. ආහා පොල් කට්ටට වතුර අරගෙන. මොකද හේතුව මේකයි. ඒ ටික තියෙනවා. ඔය සීලම දේවල් තියෙනවා. මොකද මම මේ කරන්දනි මැද විද්‍යාලේ සමුගත්තා පාසල් නේ ඇඳුමක් නැතුව. ඇඳුමක් නැතුව.
මාස 6ක් ඉස්කෝලේ ගිහලා තමයි ආපහු ඉස්කෝලේ. ඔව්. ඒ වගේ කටුක අතීතයකුත් තිබුණා නේද? හොඳයි. මෙන්ස් ලංකානුග්‍රහයෙන් ගෙනෙන පැයි වාසනාවන්ත ගීතයට දැන් අපි යොමු වෙමු. මේ පැයි වාසනාවන්ත ගීතය ඔබ වෙත ගෙන එන්නේ. එක උදැල්ලකින් කන්න 4ක් වැඩ කරන්න හැකි කිඹුලා උදැල්ලම ගත්තා නම් හොඳා. බලාපොරොත්තු වේ මහ කන්නයට ගොඩමඩ දිකේම වැඩකරු චිලින්ටන් කිඹුලා උදළු තල. කට්ටට වතුර අරන් මූණ සෝදලා විගහට හිල්පත් මිතෙන් සෑහි කාට උගුර බීහනිකට පස්ස ඉරුණු කලිසමද අකුරු කරන්නට යන විට මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පාසිඹින්න තනි ලන්දේ තනි ගමනේ හිතට බියක් නොයනා ගල් උල්වි පුංචි පතුල් එක විදියට රිදුනා පයහිරි ගලක කඳුළු හිත අස්සෙම මිදුනා ඉගෙන ගන්න පුංචි හිතට තව ධෛර්යය ලැබුණා කටුටට වතුර අරන් මූණ සෝදලා විගහට හිල්පත් මිතෙන් සෑහි කාට උගුර බීහනිකට පස්ස ඉරුණු කලිසමද අකුරු කරන්නට යන විට මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පාසිඹින් දුක දැනෙන්නේ නෑ අපගේ මගේ හිත පුරවා තියන්න කරරි දෙන්නේ නෑ කූඩට මට පුළුවනි වැලි අදින්න අපේ අම්මගේ සෝන පුරා ඇගේ පැතුම් මල් පිපෙන්න තියා කියලා දුන්නු පාරේ යමු අපගේ දුක නිවන්න කටුටට වතුර අරන් මූණ සෝදලා විගහට හිල්පත් මිතෙන් සෑහි කාට උගුර බීහනිකට පස්ස ඉරුණු කලිසමද අකුරු කරන්නට යන විට මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පාසිඹින් වාසනාවන්ත ගීතය ඔබ වෙත ගෙනාවේ මෙන්ස් ලංකා අනුග්‍රහයෙන්. එක උදැල්ලකින් කන්න 4ක් වැඩ කරන්න හැකි කිඹුලා උදැල්ලම ගත්තා නම් හොඳා. බලාපොරොත්තු වේ මහ කන්නයට ගොඩමඩ දිකේම වැඩකරු චිලින්ටන් කිඹුලා උදළු තල. හොඳයි රංජන් ජයතිලක ගායනා කළ ඒ ගීතයෙන් කියවුණු අත්දැකීම සුදසිංහ මහත්මයා අපේ සමාජයේ බහුතරයක්ගේ ජීවිතවලට සමීප දෙයක්. ඔව්. එහෙම තමයි මම අර ගමන ආවේ. ඊට පස්සේ කරන්නේ මත් විද්‍යාලේ මම මේ මුල් කාලේ ඉගෙන ගත්තේ මේ මුල එක පහසුවෙන් ඉගෙන ගත්ත කොටල් කන්ස්ට විද්‍යාලයේ.
හය 13 කාලෙකට කරන්නේ මධ්‍යම විද්‍යාලේ. ඉතින් අත්දැකීම් ගොඩක් එකතු කරගෙන අන්තිමට මම බැලුවා මම උපයගත් දෙන්න ක්‍රමයක් තියෙනවනේ. මම පාසල තුල මහන්සි අරගෙන ජනමාධ්‍යයක් හැදුවා. පස්සේ කාලෙකින් ඒවා දැන් ඉතින් අද වෙනකොට ඒවා මම ටික අයින් කරලා තියෙනවා. මම දන්නේ හේතුව මොකද්ද කියන්නේ. ඉතින් දැන් මේ ජනමාධ්‍ය ඒකකයක් පාසල තුල නිර්මාණය කරන්නටත් මූලික අත්විවරම සැකසෙන්නේ ඔබේ සිත තුළ මේ ජාතික ගුවන් විදුලියත් එක්ක ඔබේ තියෙන බැඳියාව නේද? ප්‍රධාන දේ මට අවශ්‍ය වුණේ මට තනියම නෙවෙයි අනිත් අයත් එක්ක යම් අරුත්පරයමක් කරන්න උත්සාහ ගත්තා. ඒ නිසා තමයි පසු කාලේනම පාසලේ දක්ෂ දරුවන් පවා එකතු කරගෙන රුහුණු සේවයට ඇවිල්ලා විවිධ වැඩසටහන් ඔබ ඉදිරිපත් කළා. දැන් එතකොට මම මේ මල්මල් වාරම් කළා වගේම මේ අපි විදුලි ගුවන් විදුලි කරන්නේ වැඩසටහන් අවුරුදු 3ක් වැඩසටහන් කරලා 2011 2012 2013 කාලේ ඒ කරේ රුහුණු විදුලි ළමයි ලෝකයක් මෙහෙන් තමයි පටිගත කිරීම කරේ. ඔව් සතිය ටිකක් රුහුණට ලබා දෙනවා නේද? සති දෙකක ටිකක් නේද? හා එහෙනම් අපි කරගෙන ගියා. ඒකත් ලොකු අවස්ථාවක් තමයි. රුහුණේ වැඩසටහන නිෂ්පාදනය කළා සකස් කළා කොළඹට යොමු කරනවා. ඊට පස්සේ කොළඹ විදුල ළමා ගුවන් විදුලියේ තමයි ඒක ප්‍රචාරය වෙන්නේ නේද? ඊළඟ තවත් අවස්ථාවේ කඳුරටින් ඒ ගුණ සමහරවිට ගුවන් ගත්තා. මම අහගෙන ඉඳලා තියෙනවා මට ශ්‍රවණය අපිට විතර හොඳ තත්ත්වේ නැහැ. කඳුරටින් ගුවන් ගත්තා සමහර අවස්ථාවේ වැඩසටහන් වල කොටස්. ඔව්. ඒත් එක්කම දැන් ඔබ මේ රුහුණු ගුවන් විදුලියත් ශ්‍රවණය කරන්නට ඇතිනේ නේද? ඒ මතක කොහොමද සිත්ගත් වැඩසටහන් සිත්ගත් චරිත? සිත්ගත් චරිත. ඔව්. දැන් අපේ ආදරණීය ආසන්නික් මට මතක් කළා දුරකථන ඇමතුමක් ලබා දීලා විහිරහිනි සමරපාල මහත්මයා මේ ඒ කාලේ මේ රන්මී තැන්න කියලා රුහුණු සේවින් ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය වුණා. ලිව්වේ කවුද මන්දා මතක නෑ කියලා. මට මතකයි බෝලානේ ඒ.එච්.කේ ගුණසේන රචනා කරන රන්මිහි තැන්න කියලා ඉදිරිපත් කළා. ඔව් ඔව්. එතකොට මේ මට මතකේ නෑ මේ ගුවන් රුහුණෙන්ද කරේ ස්ටිපෙට්කෝ මහත්තයා වැඩසටහනක් කරගෙන ගියා ඉස්සර. ඒකත් නාට්‍යයක් ගුවන් නාට්‍යයක්. ඔව්. ග්‍රාමීය සේවයේ තිබුණා ග්‍රාමීය සංධ්‍යාව කියලා කොටසක් තිබුණා. ඒ ආකාරයට තමයි කරගෙන ගියේ. සමහර අවස්ථාවල මට දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මට මතකයි මුල්ම කාලේ ලංකාවේ ගොයන් කපලා පැග් මේ බැතවෙන් කරගන්න මැෂින් පාවිච්චි කරා. ඔව්. මැෂින් පාවිච්චි කරා මේ මැෂින් එකක මේ කොළ මඩින කොළ දැමම සමහර අය අත යන මැෂින් එක ඇතුළට. අත කැඩෙනවා. ඔව්. දැන් ඒ පිළිම දැනුවත් කිරීමක් හොඳ රුන්සේ එකක් කරා. මේ මං කියන අවුරුදු 40කට ඉතින් ඉස්සර මං හිතන්නේ. එදා වැඩසටහන කරද්දි කියනවා මේ අත යන එක නවත්තන්නේ කොහොමද අපි? ඒක සාකච්ඡා කරනකොට මම අර ගොවියා කියන අත්දැකීම් දෙන ගොවියා කියනවා මම කරන්නේ අන්තිම අවස්ථාවේදී ගොයම් කටියක් විසි කරනවා කියලා ඇතුළට. මම අත යවන්නේ නැහැ. ඇතුළෙන් විසි කරනවා. ඒතර ඒ ගොයම් කටිය කරකලා ගිහලා මගේ අත බීරනවා කියලා. එතන යායි කිව්වට කියන්නේ අනිත් පැත්තෙන් ගම අර කැරකෙනකොට ඇදගැනීමේ ශක්තියක් තියෙනවා වාතය. ඒක තමයි වෙන්නේ. ඔව් අත ඇදෙනවා. අත ඇදෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දුම්රියක් ළඟ යන්න ගියොත් අපි ඇඟ ඇදිලා යනවනේ. ඒක තමයි සිදු වෙන්නේ. නමුත් ඒක ඒ ප්‍රකාශ කරන ගොවියා නොදන්න වෙන්න පුළුවන්. මම දකින්නේ මම විද්‍යාත්මකව දන්නවා මම දකින්න හරි මේක වෙන්නේ නැත්තේ කියලා. නමුත් අරයා දෙන උපදේශය තමයි අවසන් වශයෙන් කොහෙන් කැටියක් ඇතුළට තල්ලු කරන්න කියලා. ඒකට ඒක හරි අපූර්ව ක්‍රියාව මොකද අපි අර අත්දැකීම. මොකද අත්දැකීම් බෙදා හදාගත්ත කියලා මම කියන්නේ. ඊළාට ඉතින් මම ඔය ගුවන් විදුලියේ 1990 වෙනකොට මම 1990 අවුරුද්ද මම හිටියේ නාරන්දී මධ්‍ය මහා විද්‍යාලයේ සීමාසි ගුරුවෙක් විදිහට. ඒ වෙලාවෙම එතෙන්දී ඒ ෆ්‍රාන්සයාගොඩ තමයි රටවටා වර්ධන ගැන රුහුණු සේවය. ඒ වෙලාවේ මම ගීතයක් ලියලා දුන්නා ළමයෙකුට. ඒ ගීතේ මම ලිව්වේ මට ඒ වෙලාවේ මට මේ ඒ ප්‍රදේශ ජීවත් වෙද්දී අවුරුද්ද ගැන තමයි ලියන්න අවශ්‍ය මේ. මම ලිව්ව ගීතයක් හස කැලුම් රැඳුණු මුහුණු පුරා හෙළ අවුරුද්දේ මුළු ලොවට වැරෙන් හාදු පොදයි අරුණු වසන්තේ මරින් පිරුණු අකුල් ලතාවේ බිඟුන් සරා සිරියගෙනාවේ බක් මාසේ අපේ නිවස සතුට ගෙනාවේ කියලා. ඒ ගීතේ ළමයා මම පද රචනය කර දුන්නම ගායනා කරා. ඒ වෙලාවේ සිටි FM එකෙන් ගායනා කරේ. සිටි FM හඳුනා දෙන යුගයේ. ඔව්. රටවට අවුරුදු සිටි FM මේ තිබුණේ රන්සෑගොඩ මම ඒකට මම නාරන්දිනී මධ්‍ය මහාවිද්‍යාලයේ සේවය කරද්දී මේ මගේම සමාන ඒක වැඩ කර ගුරුවරියක් හිටියා දිසානායක කියලා. එයාගේ නිවස තමයි මේ කරන්නේ. අනිත් පැත්තෙන් කතා කරොත් කණ්ඩාමි මහත්මයාගේ බිරිඳගේ නිවස. ඒක වෙන සම්බන්ධතාවයක් මට නිකන් පෙළමීම වලට අවස්ථාවක් හේතු වුණා. ඔව් ඔව්. දැන් ඔය සිංහල අවුරුදු කාලෙට අපේ කොළඹ ප්‍රධාන මධ්‍යස්ථානයත් එක්ක සෙසු ප්‍රාදේශීය මධ්‍යස්ථාන සියල්ලම
ඒකාබද්ධ වෙනවා. ඊළඟට විවිධ ස්ථානවල ඉඳලා ඒ ප්‍රදේශවල ඒ සංස්කෘතියට අනුව ඒ ප්‍රදේශින් ප්‍රදේශයට මේ දේවල් වෙනස් වෙනවා. ඒවා කොහොමද මේ චාරිත්‍ර විදීන් රැකගෙන යන්නේ මේවා පිළිබඳව අදකින් බෙදා හදා ගන්නවා නේද? රටවට අවුරුදු විචිත්‍රාංගයක්. ඔව්. නමුත් මම මේ විචිත්‍රාංගය ඊට පස්සේ මගේ හිතේ මේ කොතරම් මේ අර පැසවනවා කියලා කියන්නේ තිරුණාට කිව්වොත් 1997 මම රුන්සේවට මේ ළම වැඩසටහනක පටන් ගන්න මගේ පැත්තෙන්. එතකොට මේ අවුරුදු 20ක් යන 2017 දී. 2017 රටවට අවුරුදු වැඩසටහන මම කරන්දිට අරන් ගියා. කරන්දිනේ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පත්තු නිල නිවාසෙන් තමයි වැඩසටහන ප්‍රචාරය කරේ. රෝහණ දේශප්‍රිය මහත්මයා ගියා. එතකොට මේ අමිත් මහත්මයා ගියා වැඩසටහන කරන්න. එහෙම තමයි වැඩසටහන කරන මට ඒ තිබුණු අර මුල් කාලේ තිබුණු දරා ගැනීම අවශ්‍යතාව නිසා මගේ ඉලක්කයක් තිබුණා කවදාවත් මේක අරන් එනවා කියලා කරන්දිනේට අරගෙන ගියා. ඔව්. දැන් ඔබ හොඳ සිංහල භාෂා ගුරුවරයෙක්. විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලිය පිළිබඳව කතා බහ කරන බොහෝ දෙනෙක් සඳහන් කරන දෙයක් තමයි මේ සිංහල භාෂාව නිවැරදිව හසුරවන්නට ජාතික ගුවන්විදුලිය මේ ගන්නා උත්සාහය. බොහෝ දෙනෙක් ඒක අගය කරනවා. දැන් එදා වගේ එදාට වැඩිය අද වෙනස් නේ සුදසිංහ මහත්මයා. එදා එක ගුවන්විදුලියයි ඒ ජාතික ගුවන්විදුලිය විතරයි. අද මාධ්‍ය නාලිකා බොහෝමයක් මාධ්‍ය බොහෝමයක් තියෙනවා. දැන් මේ හැම කෙනෙක්ම භාෂාව භාවිතා කරන ආකාරය පිළිබඳව සඳහන් කිරීමේදී බහුතරයක් පිරිස ප්‍රකාශ කරන දෙයක් තමයි ජාතික ගුවන්විදුලිය පමණයි තවම අපේ කම රැකගෙන මේ මාධ්‍ය භාවිතා කරන්න කියලා. මේ මතයට ඔබතුමාගේ අදහස කොහොමද? දැන් මම එක පැත්තේ මම මේ බද්ධගත වෙලා ඉන්නේ ගුවන් සංස්ථාවත් එක්ක නිසා මගේ මතය ප්‍රධාන වශයෙන් ඒකේ තමයි ඉන්නේ. ඔව් නැත්නම් වෙනස් කරන්න බෑනේ. මොකද මම මගේ භාෂා පෝෂණය මේවත් එක්කනේ. දැන් අපි ඉස්සර අහනකොට ප්‍රවෘත්ති ප්‍රකාශ මම අද ප්‍රවෘත්ති ප්‍රකාශ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් ප්‍රවෘත්ති ප්‍රකාශ කතා කරද්දී ප්‍රවෘත්ති ප්‍රකාශයේ හරියට තිබුණා සිංහල වාක්‍ය. ඒකේ දැන් ඉතාම කිව්වොත් මයන දුරස් කළා තියෙන්නේ. ඒතකොට ඉතාම කියනක ඒ නිවේදක නිවේදිකාව හොඳට උච්චාරණය කළා. ඉතින් මම අපි උච්චාරණ අහගෙන හිටියන්නේ. ඒ නිසා අපිට මේ දරා ගන්න ලැබිලා තියෙනවා වචන භාෂා. දැන් සාමාන්‍ය භාෂා උච්චාරණ තමයි අපි දැක්කම මේ සමහර නිවේදක බොහොම හොඳට ශබ්ද කරලා කියනවා. දැන් ඒ රන්ද හිට්ටි ආරච්චි. එතුමා තමයි 1987 නිවාස වසර වෙන වෙලාවේ ගුවන්විදුලි වැඩසටහන් කරන අතරේ ජගත් නිවහනක වැඩසටහනක් පටන් ගත්තා. මම ඒ වෙලාවේ මමත් එක්තරා ආයතන අපි ප්‍රදේශයේ සංගමයක් පටන් ගත්තා ජගත් නිවහන ගුවන් සමාජය කියලා. නමුත් ඒකට පවත්වන්න බැරි වුණා. ඒ කාලේ හැටියට දැනුම එකතු කරගෙන මේ පහසුත නිසා පස්සේ මගේ අර දැම්මා. ඉතින් එතකොට ඒ වගේ ඒක මේ පූර්ණ පෞරුෂත්වම වචන එතුමා ප්‍රකාශපත් කරා. ඉතින් හරි වටිනවා. ඉතින් ඒ නිසා මේ අපි මාධ්‍ය තුන මම දැන් මට මතකයි කතාවක් මම රුන්සේදී මම කතා කරා මේ වත්මත් ප්‍රත්‍ය පිළිබඳව. මේ වත්මත් දැන් අපි කිව්වොත් දීමත් සිරිමත් දැන් ඔහම වචන තියෙනවා. එතකොට මේ වත්මත් ප්‍රත්‍ය පාවිච්චි කරද්දී අපි හුඟක් කළ අතරමංච අවස්ථාවක් තමයි මේ දැනුම එකතු වෙනවා කියන එක. ඒක දැනුම්වත් කියන වචනේ. දැන් රුන්සේ මම කතා කරාම දැන් මම දැක්කම ප්‍රවෘත්ති ප්‍රකාශ යවයිතා කරනවා. සමායතම වාස්තු නැති වෙන පුළුවන්. ඒ වගේම වෙනත් නාලිකාවක් තියෙනවා නායිකා කියන හොඳ මම දන්නේ නැහැ. නාලිකාව අපි නාලිකාවල නම් නොකියරේ නේ. ඒක නිසා ඒ දැනුම්වත් කියන එක මම මේ මෑතකදී ගියා අපි මේ ඡන්දය සඳහා අපි යනවනේ ඡන්ද වැඩට යනවනේ රාජකාරී වලට. ඒ දේශන ලැයිස්තුවෙත් ඒක දැනුම්වත් කියන තැන පාවිච්චි කරේ. දැනුම්වත්. ඒක හරි වටිනවා. මොකද එහෙම අර වචන නියෝජනයක. ඉතින් ඒ නිසා දැන් අර මේ බන්දුමති බින්දුමති හැබැයි බන්දුවති කිව්වොත් වැරදි. ඒ සිංහල භාෂාවේ හැටි. ඉතින් ඒවා ඉස්සර ඉඳපුවා හරියට පාවිච්චි කරලා තියෙනවා. මොකද මම ඒ නම් පාවිච්චි කරලා බොහොම බින්දුමති කියන සින්දු ඉස්සර තියුන්නේ. ඒ වචන. ඉතින් අපි ඒ නිසා භාෂාව මැනීම් පාවිච්චි කිරීම හරි වැදගත් වෙනවා. දැන් නම් භාෂාවේ ඉතින් අපිට අර මේ විවිධ විදිහට පාවිච්චි කරන උච්චාරණ කරන නිසා ඒක ගැටලුවක් වෙනවා. ඉතින් ඕකත් අපිට හිතන්න සිද්ධ වෙනවා. මොකද මේ කරන්න කියලා නේද? ඔව්. දැන් මාධ්‍යයට බොහොම ඇලුම් කරන ආදරය කරන ගුරුවරයෙක් හැටියට සුදසිංහ මහත්මයා ගුවන්විදුලිය හමුවේ තිබෙන දැන් මේ හුඟක් මාධ්‍ය තියෙන නිසා ගුවන්විදුලිය හමුවේ අභියෝග තියෙනවද? තියෙන අභියෝග මොන වගේ කියලාද ඔබට දැනෙන්නේ? එහෙමයි. අභියෝග කියන දැන් පළවෙනි දේ තමයි අපි මේ කොයිම මාධ්‍යයක්වත් මට දැනෙන විදියට හුඟක් හරියන්නේ. හුඟක් හරිය. අද තරගයක් නේ තියෙන්නේ. තරගයක් නේ තියෙන්නේ. දැන් කවුරුත් බලන් තමන්ගේ මේ කොටස ඇඟේ ගහන්න. දැන් ඒක ඒ නිසා වැඩිපුරම ගීත වලට ගිහිලා තියෙනවා. අපිට ඊට වඩා පුළුවන්කම තියෙනවා නම් යම් පාරිසරික ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න පුළුවන්. අපි හිතමු යම් පාරිසරික ප්‍රශ්නයක් තියෙන යම් ප්‍රදේශයක. දැන් උදාහරණයක් මේ ප්‍රදේශයේ තිබුණා
ගංගාලාපන් ප්‍රදේශෙ මට දැන් එකපාරට නම මතක් වෙන්නේ නැහැ. කිරලකැලි. කිරලකැලි ප්‍රදේශයේ මම ඔය මේක ජීවත් වෙන කාලේ රොන්සේ තාසන් හරියේ මම පුඩා හිටියේ මම. ඒ කාලේ පස් දවල පුරවල තමයි හැදුවේ අර උඩින් යන පාරවලට. ඒ නිසා කිරලකැලි වතුර පාර බැසීම අඩු වුණා. අඩු නම් පස්සේ දැන් වෙලා තියෙන මේ ප්‍රදේශ ගොවිතැන් කිරීම අපහසු වෙලා තියෙනවා. දැන් පසුගිය සතියේ කිරලකැලේ මහා ශ්‍රම දානයක් යොදලා සුද්ධ පවිත්‍ර කරා. අර කිව්වේ කිරලකැලේ කිරල වලින් පුරවමු කිව්වා. ඉතින් අන්නේ තත අපි එතෙන්දී යම් පසුයමක් වෙලා තිබුණේ. දැන් අපි ජනතාවට අපි පණිවිඩය ගියා නම් හරියට හරි වටින් දැන් ඔය කිව්ව කතාව මම ගරු කරනවා. මොකද ඒ නෙමෙයි මම කිරලකැලේ හරිය මම හිටියයි ඉතින්. ඉන්න කාලේ අපි ඔය පස් පුරනවා බස් සමාවරෙන් යනවා. එහෙම ගියත් පස්සේ මට දැනගන්න ලැබුණා ඒ ප්‍රදේශ වතුර හරියට බහින්න නැති නිසා මලකඩ එකතු වෙලා එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය එකතු වෙලා දැන් වගා කරන්න බෑ කියලා. ඒතකොට එතන ලොකු පාරිස් ප්‍රශ්නයක් නේ. මේ ඒවට මේ ප්‍රශ්න විසඳුමක් තියෙන්න ඕන අපිට. අපි විද්‍යාත්මක ඉගෙන ගන්නවා නම් ආම්ලික තත්ත්වයට විසඳුමක් ඇති කියලා. ඉතින් ඒකට ප්‍රයෝජන ආම්ලික තත්ත්වය නැති කරන්න. එක්ක වතුරෙන් නැති කරන්න. නැත්නම් ඒ විදිහට ගැලපෙන ගස් වර්ග ගන්න. එහෙම නැත්නම් ඊට ගැලපෙන වී වර්ග සොයා ගන්න. නැත්නම් වෙන වෙන භෝගයක් සොයා ගන්න. අපි නැට යන්න ඕන. අපි දැන් අත මුගක් වෙලා තියෙන දේ සමහර තැන්වල තියෙන දේවල් අපට භාවිතා වීමේදී භාවිතා කිරීම සම්බන්ධව අපේ දැනුම විද්‍යාව කියන වචනේ මම ගන්නේ නැහැ මේ බටහිර විද්‍යාවට. විද්‍යාව කියන අපි යමක් විද්‍යාව දතාත විනයන් කියලා තියෙනනේ. යමක් සොයාගෙන යෑම තමයි විනය පිටින්නේ. අන්නේ තැන තමයි නැත්තේ. ඒ නිසා තමයි පරිසරයේ තියෙන වතුර බහින තැන් හරියට නැත්තේ අපි. විද්‍යාව දතාත විනයන් කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සමහර පාසල් පාවිච්චි කරන් තියෙනවා. ඔබ කියන්නේ ගුවන්විදුලිය හරහා මේ වගේ සමාජීය පාරිසරික ගැටලු පිළිබඳව දැනුවත් කරන්නට ඕනි වගකීම් යුතු අංශවලට යොමු කරන්නට ඕනි. මම හිතන්නේ ඔය කාර්ය ජාතික ගුවන්විදුලිය තුලින් හුඟක් දුරට සිදු වෙනවා. කලින් මට මතකයි සමාජීය ප්‍රශ්න කාලීන ප්‍රශ්න නේද? ඔව්. පරිසර සිරිසර කියලා වැඩසටහනක් කළා. ඔව් ඔව්. ඒක වැඩසටහන ඉතා හොඳට ඉදිරිපත් කරනවා. තිස්ස ජයවර්ධන මහත්මයා. ඒ අපූර්ව තරම් ඉදිරිපත් කළ එකක් ප්‍රවෘත්ති වලට ආසන්න වෙලාව කියන්නේ. හරියට දරා ගන්න පුළුවන් වෙලාවක් කියන්නේ. ඊයගේ වැඩසටහන් වලදී අපිට මේ අතීතෙත් කෙරුණා. දැන් කෙරෙමින් පවතිනවා. දැන් අර වෙලා තියෙන්නේ. අපි ඒක ජනගත වෙන්න ඕන විදිය කොහොමද කියලා තව ටිකක් දැන් මම හිතන්නේ දැන් අපේ දරුවන්ටත් ඒක යන්නක් වෙලා අඩුවෙන් වෙලා තියෙනවා. මොකද දරුවන් දැන් අධ්‍යාපනය දැනුමට විතරක් සීමා කළානේ. දැන් අපි නම් අපි ඉගෙන ගත්තේ දැනුම ආකල්ප කුසලතා කියලා. ඔව්. ඒතර ආකල්පයක් ඇති වෙනවා මම අර කලින් කියාගෙන වගේ කුසලතාවක් ඇති වෙන මේකට කරන්නේ මොකද්ද කියලා. ඔව් ඔව්. දැන් කියනවා ළමයිට නිපුණතාව දෙන්න කියලා. නිපුණතාව දෙන දරුවා නිපුණතාව හරියට ගත්තා නම් ඔහු ක්‍රියාශීලී වෙනවා. ඒ ප්‍රතිතින් හැම පැතිකඩක්ම අපට අත්‍යවශ්‍යයි අධ්‍යාපනය තුලින්. ඔව්. අධ්‍යයන ප්‍රායෝගික වෙන්න ඕන. ඔව්. දැන් දියුණු ලෝකෙකනේ නිදාට වැඩි නේද? දැන් සමාජ මාධ්‍ය මේ සියල්ල අතික්‍රමණය කරලා තියෙනවා. සමාජ මාධ්‍ය හමුවේ ගුවන්විදුලියේ කාර්යභාරය කොයි වගේ වෙන්න ඕනද? මට හිතෙන්නේ නෙමෙයි කියලා. ඉතින් ගුවන්විදුලි කාර්යභාරය ගැන කොහොමද කතා කරත් දැන් අපිට මේ කාර්යලා තියෙන්නේ සමාජ මාධ්‍ය මට හිතුණ තැන කර භාවිත කරතයි. ඔව්. දැන් ගුවන්විදුලි හැමෝට බෑනේ. දැන් ගුවන්විදුලි මට එහෙම පුළුවන් මම දැන් එන ගමන් මට අහන්න ඕන නම් මට දුරකථනයෙන් අහන්න පුළුවන්. නමුත් මම මේට පෙළඹෙන්නේ මොන පදනමක්ද කියන එක තමයි මට තියෙන ගැටලුව කියන්නේ. ඒකට සමාජ මාධ්‍ය බලන එක බලන්නේ යාග විතරයිනේ. දැන් එක පුද්ගලෙක් විතරයි නේ. එක පුද්ගලයා වෙලා තමයි ගොඩක් අය වෙන්නේ. ඒ පුද්ගලයා කරන්නේ යාගේ යාළුවට මේ හුමාරු කර ගන්නවා. ඒ දෙන්න හුමාරු කරන බලනවා. තව හුමාරු වෙනවා. ඒක නිසා තමයි මේ සමාජ මාධ්‍ය පැතිරලා ගින් තින්නේ. නමුත් සමාජවාදී නරක වෙලා තින්නේ අර අපි ඉස්සර කතා කරා වගේ මේ එක විදිහේ අනවශ්‍ය දේවල් නේ යන්නේ. කතා කරන නේද? ඕපදූප යනවනේ. ඕපදූප තත්ත්වයෙන් දැන් අපි හිතමු ඉස්සර මෙතන මාධ්‍යක දෙයක් තමයි කැලෑපත්‍රයක් සවි කරන තැනක. ඔව් සංනිවේදනය. සංනිවේදනය ඒක තමයි. ඒ කැලෑපත්‍රය වළංගි එක්කන ඉතින් ගිහිල්ලා අර විස්තරේ කියාගෙන යනවා. ඒ කියන ගිහිල්ලා ඉතින් ඔන්න ලොකු ගින්නක් හෝ හොඳක් හෝ සිද්ධ වෙනවා. අද සමාජ මාධ්‍ය ඕක තමයි කරන්නේ. ඔව්. එලා තින්නේ ඒකට ඇබ්බැහි වුණායින් පස්සේ ඔහු බලනවා ඔහුට හොයට අද සමාජ මාධ්‍ය මොකක්ද තියෙන කියලා. ඔහුත් බලනවා තාත් මට මේක හුවමාරු කරලා දෙන්න. ඉතින් මේ කාර්යය නිසා මේ தত্ত্বය එකිනෙකා අතරින් ගිහිලා තියෙන්නේ. නමුත් ගුවන්විදුලි මාධ්‍යයත් එක්ක හැපෙන්න බෑ මේකට. මම කියන පැත්තෙන්. මොකද හේතුව ගුවන්විදුලි මාධ්‍ය තියෙන්නේ විසුරු ආහන ඕනම කෙනෙකුට ගණනය කරන්න. ඔව්. සමාජ මාධ්‍ය තියෙන්නේ නිවැරදි දේ හරවත් දේ වටිනා දේ නේද? ඔව්. නිවැරදි දේ හරවත් දේ වටිනා දේ. ඔව්. එතන අර්ථවත් දේ. අර්ථවත් දේ. ඒක තමයි ලැබෙන්න ඕනේ. ඒක වටිනාකමක් ලැබෙන්න ඕන. ගුණාත්මකව තියෙන්න ඕන. දැන් අපි හිතමු අපි දෙන මේ දැන් මේ කතා කරන දේ අපි කතා කරන්න බැස්සේ
සීවසාබිමන් කියලානේ. සීවසක් තිස්සේ ගුවන්විදුලි ආ ගමන් මග. අපි දැන් නම් ගොඩක් කතා කරා. වැඩසටහන් ගානාවක් කිව්වා. ඒ වැඩසටහන් කලින් කල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ හැම එකම අතරෙම අපි තීර්ණාත්මක යුගයට යන්න ඕන නිතරම. ඒ යුගය කියන එක මයින්ඩ් බෑ මෙතනින් කියලා. ගංගක සීමාව ඉන්න වගේ මයින්ඩ් බෑනේ. අර ගං අතර ගැලුවා වගේ තමයි. සීමාව කොතින් යනවද දන්නේ. හුඟක් දේවල් කතා කළා. දැන් මේ විවේකයක් එහෙම ලැබුණාම සුදසිංහ මහත්මයාගේ කාලය ගත වෙන්නේ කොහොමද? මේ මම සාමාන්‍යයෙන් කෙටි කතා ලියනවා. කවි ලියනවා. මට කියන්න අමතකුණා අපි ගුවන් සංස්ථා නිර්වහණ සේවයේ තියෙනවානේ ගීත වැඩසටහනක් තියෙනනේ. කවි වැඩසටහනක් තියෙනවානේ. මේ සනිදා කවි වැඩසටහනක් තියෙන්නේ. කවියට කවිය. කවියට කවිය. ඕකට මම දිග කාලයක් තිස්සේ කවි කිව්වා. ගෙදරින් මතකයි මතකයි. ඒතර ඒ කවිය වල උත්තරත් හම්බුණා. ඒ නිසා ඒතරම කවිය සම්බන්ධව මගේ යම් අදහසක් තියෙනවා. එහෙම සම්බන්ධ පුදුත් මම පළ කරනවා තනියම නේ හැබැයි පළ කරන්නේ කණ්ඩායමක් එක්ක. දැන් මේ තියෙනෙත් මගේ යෝනි මේ සංග්‍රහයක් මම අකරදාරෝකින් නම මගේ නෙමෙයි. ඒක ඔකේ තියෙන කතාවක්. මම මේ තරංගාවලියේ 3 වෙනි ස්ථාන ගත්තා. ඔව් ගුරුගෙදර ග්‍රන්ථ කේන්ද්‍රයේ මෙහෙය වූ සඳදිය මංකඩ ඇදුරු ප්‍රතිභා සාහිත්‍ය තරගාවලියේ පළමු අදියරේ ජයග්‍රාහී නිර්මාණ එකතුවේ තියෙනවා ඔබ විසින් සම්පාදිත කෙටි කතාවක් නේද? අයියට රස්සාවක් කියලා. ඒ කෙටි කතාව මේ තමයි 3 ස්ථාන ලබා ගන්නේ. දැන් ඊළඟට එතකොට ඒක එහෙම කිව්වම ප්‍රමාණවත් වෙයි මම හිතන්නේ. දැන් මගේ මේ මම සම්පාදනය කළා සම්පාදන පොතක් මේ මැදිරියට අරගෙන ආවා. ඒක හේතුව මේකයි. පොත් ගාන සම්පාදනය කරා. මේක මෙතන විශේෂත්වය වෙන්නේ කරන්දේ මධ්‍ය විද්‍යාලය වෙනුවෙන් උපහාරාත්මක තීරණයක් විදිහට පොතක් මේ සටහනක් යදපු ගමන් මම විතරක් වෙනත් කියවන්න පුළුවන් නම් ඔබතුමී කියවන්නේ වචන ටික. මේ ගණිත පොත උදෙක් පෙළ පොතක්ම නොවේ. ගණිත විෂය ධාරාව තුල මතුවන විවිධ ගැටලු ඉස්මතු කරමින් සාකච්ඡා කරමින් හා නව සොයා යම් කෙරෙහි ශිෂ්‍යයා නැඹුරු කරවන ලෙස ලියවුණු ග්‍රන්ථයකි. 6 වන ශ්‍රේණිය සඳහා වූ නව ගණිත විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම පොත සකසා තිබේ. විෂය තුල වඩාත් ක්‍රියාකාරී වන්නෝ ශිෂ්‍යයෝ වෙති, ගුරුවරු මඟ පෙන්වති, දෙමව්පියෝ පොළඹවති. මේ පොත එකී කරුණු 3ම සාක්ෂාත් කර ගැනීම අරබයා නිම කෙරුණකි. මෙහි පරිශීලනයේ ශිෂ්‍යයාටම පමණක් නොපැවරේ. වැඩිහිටියන්ට වද තම ගණිත දැනුම පෝෂණය කර ගනිමින් තම දුව පුතා හෝ ඥාති පුතුට දියණියට මඟ කියා දීමට අත්වලක් ලැබෙන පරිද්දෙන් මේ ඉදිරිපත් කිරීමේ රටාව නිමවා ඇත. අධ්‍යාපනික මනෝවිද්‍යාඥයින්ගේත් අධ්‍යාපනික දර්ශනවේදීන්ගේත් බුද්ධිමය ඇසුර මේ පොත ලිවීමේදී මට බෙහෙවින්ම පිටිවහලක් විය. ඔව්. ඊට මම මේ පොත මේ තීරණමන්නේ කරන්දි මධ්‍ය විද්‍යාලයට මොකද එහෙම සටහනේ මම ලිව්වා පිදුම නැනහසර පෑදෝ කරන්දිනේ මැදිවිදුම මාත්‍යාට දයාබ්‍රත්වෙන්. හරි. හොඳයි. ওই විදිහට ඉතින් විවේකී ලැබෙන වෙලාවට මේ තවත් පොත් ගණනක් ලිව්වා. දැන් මම මේ පොත් රැගෙන ආවේ නැහැ. මට මේ සීවට්නේ තිබුණේ මගේ පාත්‍ර වෙනුවෙන් යෝනිස නිර්මාණය කළ පළමු වෙන්නා සහ එකම එක්කෙනා තවමත් අවුරුදු 81ක් වෙන පාසලට. හොඳයි. එහෙමනම් ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ මේ රැකියා කටයුතුත් එක්ක විවේක ලැබෙන අවස්ථාවන් වලදී සුදසිංහ මහත්මයා මේ නියැලෙන ඒ සාහිත්‍ය කටයුතු තව තවත් වැඩි දියුණු කරගන්නට හැකියාව ලැබේවා. තව තවත් නිර්මාණශීලී දෑ හරහා අපේ සාහිත්‍ය ශාස්ත්‍රය පෝෂණය කරන්නට හැකියාව ලැබේවා කියලා විවිධ ඡායාරූප රැසකුත් මා අතටපත් කරනවා සුදසිංහ මහත්මයා විවිධ අවස්ථාවන් වලදී ඔහු මේ විවිධ නිර්මාණ ඉදිරිපත් කරමින් ජයග්‍රහණය ලැබපු ඉතින් තාමත්ම වටිනා නිර්මාණශීලී චරිතයක් සඳදිය මංකඩ ඇදුරු ප්‍රතිභා සාහිත්‍ය සම්මාන උළෙලේ නේද? ඉතින් මේ අපේ ගුවන් විදුලියට බොහොම වටිනා චරිතයක්. ඉතින් ඉදිරියේදී ඒ රුහුණු සේවයත් එක්ක එකතු වෙලා ඉතින් ඔය දැනුම දරුවන්ට දායාද කරන්නට එකතු වෙන්නට කියලාත් මම ආදරෙන් ආරාධනා කරනවා. ඔව් දැන් අර මල්මල් වරමඩ සර නතර වුණාට පස්සේ මම ඉතින් ටිකින් ටිකම ඈත් වුණා. ටිකක් දුර බැහැර ඉඳලා පැමිණීමේ තසිරුතා තියෙනවා නේද? අදත් නෙමෙයි දැන් මම ඉද්දී අතනමගේ දෙක බස්සයක් කැඩුණා. ඔව් ඔව්. වෙන බස් 3ක විතර තමයි ආවේ. ඒකට මම ප්‍රමාද වෙලා. ප්‍රවාහන අපහසුතා තියෙනවා නේද? දැන් ඔබ මල්මල් වාරම් වැඩසටහන ඉදිරිපත් කිරීමේදී තේමා ගීතයක් පවා නිර්මාණය. ඔව් 1998 විතර මම කළා 97. අපි පොඩ්ඩක් අහමු නේද?
එදා මේ බදාදා දවසේ මල්මල් වාරම් පුංචි දරුවන්ගේ ළමා විචිත්‍රාංගේ තේමා ගීතය සුදසිංහ මහත්මයා නිර්මාණය කළේ ගීතේ තමයි හිතවතුනි ඔබ මේ මිට මොහොතකට කලින් රස වින්දේ පොඩි පුංචි දරුවෝ පිරිසක් ගීතේ ගායනා කරේ නේද? අපි ගීතේ ගායනා කරේ ඒ කාලේ 1998 අවුරුද්දේ 6 වෙනි ශ්‍රේණියේ හෝ ඊට පහළ ආසන්න ශ්‍රේණිවල හිටියේ සුජාත විද්‍යාල දැරියන් කණ්ඩායම තමයි ගීතේ ගායනා කරේ. මාතර සුජාත විද්‍යාලය. ඊළඟට මේ එතෙන්දී අපි මතක් කරන්න ඕනේ සංගීත සැපීම් කරන නිමල්දාස විජේරූප මාමා කියලා කිව්වේ. නිමල්දාස විජේරූප මහත්මයා. අද ඔහු නෑ. අද ඔහු ජීවත් අතර නැහැ. ඊළඟට රාණි මල්ලිකා මහත්මිය අපේ තාක්ෂණික කටයුතු කළා. ශබ්ද පරිපාලනය. මාලා අබේගුණවර්ධන මහත්මිය ඒ වෙනකොට මල් වාරම් බදාද වැඩසටහනේ නිෂ්පාදකවරු කටයුතු කරා. මෙන්න මෙහිම තමයි අපි මේ සම්බන්ධීකරණ හදාගෙන වැටි කරන ගියේ. 1997 අවුරුද්දේම මල් වාරම් සම්බන්ධයෙන් මුළු ප්‍රවේශය ගත්තා. 1996 අවුරුද්දේ ප්‍රවේශය ගත්තා. එහි ප්‍රතිඵල ගන්න පුළුවන් 96 අවුරුද්දේ 97 අවුරුද්දේ 1998 අවුරුද්දා මේ ගීතය පද රචනය කරලා ඉදිරිපත් කරේ අපි මෙහෙම කරමු කියලා. මට ඒක අමතක වීමක් සිදු වුණා. එතෙන්දී බදාදාට දැනුම් බෙදන කියන වචන පාවිච්චි නොකර සදාතනික දැනුම් බෙදන කියලා කිව්වනම් දවස් 5ක් පාවිච්චි කරන්න තිබුණා. පාවිච්චි කරන්න තිබුණා නේද? ඔව්. නිර්මාණයක් ඉතින් කාලයක් යනකොට තමයි ඒක විඳිනකොට පුංචි වෙනස්කම් අපිට දැනෙන්නේ නේද? හොඳයි. පෙරවරු 11යි විනාඩි 35යි. ඉතින් මේ කතා බහ නිමා කරන්නටත් දැන් කාලය හරි. අවසාන වශයෙන් සඳහන් කරන්න සුදසිංහ මහත්මයා දැන් අවුරුදු 100ක් පිරෙන්න ගුවන්විදුලියට තව දින 53ක් තියෙනවා. වසර 100ක් ආපු ගමන් මග දිහාවේ අපි මේ පොඩ්ඩක් ආපහු හැරිලා බැලුවා අප කළ කී දෑ මොනවද කියලා. ඉතින් ඒ ගුවන්විදුලියට බොහොම ළඟ කෙනෙක් හැටියට ගුවන්විදුලිය බොහොම ආශාවෙන් රසවිඳි කෙනෙක් හැටියට ඔබේ අදහස් ටික තමයි අද අපි මේ අපේ ආදරණීයන්ට විසුරුවා හැරියේ. ඉතින් මේ ගුවන්විදුලියේ ඉදිරිය කෙසේ විය යුතුයි කියලා ද ශ්‍රාවකෙක් හැටියට ඔබට හිතෙන්නේ? ශ්‍රාවකෙක් විදිහට නම් මම ඇත්තම දකින්න දේ තමයි ශ්‍රාවකයන් අතරට ගොන්විදුලිය යන්න ඕනේ. මීට වැඩිය යන්න ඕනේ. දැන් මට හොඳට මතකයි පුරසාරණේ අපි කර වෙලාවේ පුරසාරණේදී මම සම්බන්ධ වුණා පුරසාරණේ කරන්දිනීටත් දැක්ක මම උරවස් මොහොන්දී පුරසාරණේ. ගුවන්විදුලි මයික්‍රොෆෝනේ මැදිරියක් තුල නොවේ එළියට ආයතයි කියලා ඔබ කියන්නේ. මේ අවස්ථා ගානක් සිදු වුණා කලින් වතාවල සිදුලා තියෙනවා. මම අර කලින් කිව්වේ මේ පටන්ගත කාලේ ගියෙත් එතන කරේ මයික්‍රොෆෝන් අරන් ගියාට තැටිගත කිරීම නැත්නම් පටිගත කිරීම කරේ. දැන් එහෙම නෙවෙයිනේ. දැන් අද සජීවී යන්න පුළුවන්කම ලැබෙන්න ඕන. ඒ සජීවී යනකොට තමයි පුද්ගලයන්ගේ මේ උත්පාදනය වෙන්නේ තියෙන හැඟීම් දැනීම් නැත්නම් අර පටිගත කරන් ආයමත උදා දවස් ගානකින් ප්‍රචාරය වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන්. තත්ත්වාවලෝකනේ තියෙනවා. ඔව් ඉතින් එතනදිත් පුංචි ගැටලු තියෙනවා මානව සම්පත ඊළඟට මූල්‍යමය ගැටලු ඉතින් තියෙනවා. ඉතින් අපි බලමු සියයේ කරා යන ගමනේදී සියයෙන් ඉදිරියට මේ දේවල් නවීකරණය කරගෙන යන්නට. ඉතින් 100ක් පිරෙන ගුවන්විදුලියට ආදරය කරන කෙනෙක් හැටියට අවසාන වශයෙන් ඉතින් සුභාශිංසනයත් අපි එකතු කළාම සමාප්ති සටහන තියමු. දැන් මෙහෙමයි. මගේ දැක්ම නම් අපි ඇත්තම ගුවන්විදුලිය මෙතන දුර ආවා. මෙය අර මං කලින් කියන්නා වගේ ඊටාම නිවැරදි වහරක් ඇතිව ව්‍යවහාරයක් ඇතිව ඊළඟ දරුවන්ට පෝෂණය වෙන විදිහට ගුවන්විදුලිය යා යුතු වෙනවා යා යුතු ගමන. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒකදී අපි අපේ ජන සංගීතය, ජන රටා, ජන ගීත ඒවෙන් ගල්පන්දී තියෙනවා. දැන් අම්මා අත්තට වෙරළු වැහිඳගෙන කියනකොට ඉස්සර නම් අපිට මතක් වෙනව කොහොමද කියලා. දැන් අද අම්මට අතට වෙරළු වැහිඳගෙන වෙරළු තියෙන ගස් නෑ අපේ සාමාන්‍ය ගම්වල. ඒ තත්ත්වය පත් අපි යන්නේ නිසා මානසිකවම නැවත ලංකාවේ තිබුණු තත්ත්වයන් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්ද කියලා ගුවන්විදුලිය හරහා. අන්න ඒක කරගත්තොත් අපිට හොඳට වතුර බහින තැන් තියේවි, මදුරු අඩු ප්‍රදේශ හම් වේවි, මිනිස්සුන්ගේ මානසික සිත් හොඳ වේවි, මිනිස්සු එකිනෙකා මුණ ගැහුනම අරුමක් කිව්වත් කියලා යයි. දැන් හැම කියන්නේ නැහනේ. හොඳයි අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සේවස අභිමන් ප්‍රත්‍යාවලෝකන කතිකාවේ 48 වැනි පියවර සරසන්නට එක්ුණු කරන්දිනිය මධ්‍ය මහා විද්‍යාලයේ මාධ්‍ය කේන්ද්‍රයේ නිර්මාතෘ W.R. සුදසිංහ මහතාට ඒ වගේම සුදසිංහ මහත්මයා ඔබේ ඉදිරි සාහිත්‍යමය කටයුතු තව තවත් වැඩි දියුණු වේවා සාහිත්‍ය ශාස්ත්‍රයේ බැබලෙන චරිතයක් බවට පත්වන්නට ඔබට වාසනාව ලැබේවා කියලා අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායු සම්පන්නිය ලැබේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා.
බොහොම ස්තුතියි අයිබෝන්. හොඳයි. එතුමා තෝරා දුන්නු ගීතයක් එක තමයි අද අපි සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකන කතිකාවේ සමාප්ති සටහන තබන්නේ. අදත් වැඩසටහනේ නිෂ්පාදන අධීක්ෂණය FM රුහුණ සහකාර අධ්‍යක්ෂ සුජීව ප්‍රියශාන්තගෙන් ඉදිරිපත් කළ මා අශෝකා කොඩිතුවක්කෝ. සියවස අසිරේ ගුවන් විදුලි සියවස අභිමන් ප්‍රත්‍යාවලෝකනය සියවසක් පුරා ජන මනස පහන් කරමින් දෙහි දූදරුවන්ගේ රස මනස ඥානනය කරමින් ප්‍රඥා පහන් සිල දැල්වෝ ජාතික ගුවන් විදුලියේ අභිමානවත් සියවස සැමරුම් උත්කර්ෂයට දිනගනින
ගුවන් විදුලි සියවස අභිමන් කතිකාව සෑම දිනකම FM රෝහණෙන් ගිකිරි ගීතරාවේ